හොඳයි. තෙරුවන් සරණයි සීල දෙනාටම. මම ටික වෙලාවක් හිටියේ අපේ තව කීප දෙනෙක් සහභාගී වෙන්න වෙයි කියලා හිතලා. අ, නමුත් අපි අදට નિયમિત වැඩසටහන අපි කරගෙන යමු. ඉතින් ප්‍රථමයෙන් අපි ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටත් ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා නිසා බිහි වුණා වූ ඒ උත්තරීතර ධම්මරත්නයටත් ඒ ධම්මරත්නය නිසා බිහි වුණා වූ ආර්ය පුද්ගල මහා සංඝරත්නයටත් নমස්කාර කරමු. নমස්කාරය වේවා. নমස්කාරය කරමු. নমස්කාරය වේවා. සාදු සාදු සාදු. හොඳයි. ඔන්න අද අපි අපි මීට කලින් කතා කරා මොකද්ද ඕඝ කියලා කියන්නේ. සැඩපහර ගම් වතුර වගේ දෙයක් තමයි ඕඝ කියලා කියන්නේ. අපි කොහෙද ඒක කතා කරේ? අපි ඕඝ කියන එක කතා කරා. ඕඝ කියන වචන වලට කොහෙද හුනේ? මතකද මුල්ම භාවනාවක? සතර ආහාර දුක්ඛය කියන එක ඇහුණා නේද? කාමෝග, භවෝග, එතකොට අවිද්‍යා ඕග නේද? මේ ආදී වශයෙන් නේ. මේ ඉතින් අපි ඕග වර්ග කතා කරා. හරි? හරි. ඉතින් මේ ඕග තරණය කිරීමක් ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් මේ භාවනාව ඉතින් මම මුලින්ම කියන්න ඕනි මෙතනින් අලුත් කට්ටිය ඇවිල්ලා ඇති. පරණ කට්ටිය ඉන්නවනම් ගොඩාක් ලේසි වෙයි. අලුත් කට්ටිය ඉන්නවා ඇති. කිසි දෙයකට බය වෙන්න එපා. හරි? මේ භාවනාවට හොඳට තේරෙන්න දැන් මේකයි මේ භාවනාව පැහැදිලි කරන් යද්දි තේරෙන්නේ නැති වුණාට තේරෙන්නේ නැති තැන් ඉන්න පුළුවන් අලුත් කට්ටියට. හැබැයි මේ භාවනාව කරද්දී කිසි ප්‍රශ්නයක් නැහැ. පුංචි ළමයෙකුට පවා කරන්න පුළුවන් භාවනාවක් තමයි මේ ඕග භාවනාව තියෙන්නේ. ඒකට මේ අත මගේ පුද්ගලික මේ සම්බන්ධව අදහසක් තියෙනවා. ඉතින් මම මගේ ඔය ගිහිල්ලා ආරව කරලා මෙව්ව කරලා කැරකිලා වරුදු ගාණක් අන්තිමට ගුරුතුමාගෙන් කමටහන් ගන්නකොට සාමාන්‍ය මුල ඉඳන් තමයි අනිත් කට්ටිය යන්නේ. මට මේ භාවනාව දවස් 7ක් කරන්න කිව්වා. ඕක භාවනාව. ඒ ඕක භාවනාව දවස් 7ක් කරලා තමයි ආයි මුල ඉඳන් මම පටන් ගත්තේ. අද චුට්ටක් අසනීපයි. හරි. ඉතින් මේ ඒ නිසා ඕනි කෙනෙකුට කරන්න පුළුවන් භාවනාවක්. ඉතින් මේ භාවය දැන් අපි මෙච්චර කල් එක එක මට්ටමේ ප්‍රඥාවෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරේ දැන් යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කොටාසයක් අරමුණු කරනකොට ඒ පුද්ගලයාගේ අපි කියන්නේ කැපැසිටි කියලා නේද? කියන්නේ මේ පුද්ගලයාගේ මේ විඥානේ මේ ලෝකෙට බැහැ ගන්නකොට කර්මානුරූප ඒ දේවල් එක්ක එකතු වෙලා හදා ගන්නවා මේ යම්කිසි කැපැසිටියක්. මොලේ කියලා එහෙම කියන්නේ. ඒ කැපැසිටියට තමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේක කාටද දේශනා කරේ? තව මේ ඔගොල්ලෝ අහලා තියෙනවද ආයු සංස්කාර ඕසජ්ජන සූත්‍රය? තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්න අදිෂ්ඨාන කරනවානේ. තේරෙනවද? මාරයා නෙමෙයි. ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුහාමුදුරුවෝ 16 වතාවක් ඇවිල්ලා කියනවා ආනන්ද මේ තථාගතයන් වහන්සේ නමක් මෙහෙම සතර ඉරිදීපාදේ වැඩලා තියෙනවා. කැමති නම් ආයුෂ් කල්පයක් හෝ ඊටත් ටිකක් වැඩි වුණා ජීවත් වෙන්න පුළුවන්. ආයුෂ් කල්පයක් කියලා කියන්නේ කල්පයක් කියන්නේ ආරම්භයේ සිට අවසානය කියන එක. මහා කප්පයක් කියන්නේ ඒක මහ පොළවේ ආරම්භයේ සිට අවසානය දක්වා ආයුෂ් කල්පයක් කියන්නේ ආයුෂ ආරම්භයේ සිට අවසානය දක්වා. ඔය කාලේ තිබිලා තියෙන ආයුෂ් කල්පය 120ක්. ඒ කියන්නේ බුදුහාමුදුරු ඉල්ලන ආනන්ද හාමුදුරුවෝ 16 වතාවක් කියලා තියෙනවා. ওই 16 වතාවෙම ආනන්ද හාමුදුරුවන්ව වහගෙන ඉඳලා තියෙනවා දේවපුත්‍ර මාර. ඔන්න පේනව නේද? තතිමත්තානං අග්ගෝ දුතිමත්තානං අග්ගෝ බහුශ්‍රිතා මේ වගේ අපොයින්ට්මන්ට් පහක් තියෙන මහා කප්ප ලක්ෂයක් පෙරම් පුරපු ආනන්ද ස්වාමින් වහන්සේව සෝවාන් වුණා වූ ආනන්ද ස්වාමින් වහන්සේව ඔන්න බුදුහාමුදුරුවෝ ඉස්සරහා දේවපුත්‍ර මාර හිතවහනවා. එහෙනම් අද කාලේ ගැන අහන්න දෙයක් නැහැ නේද? ආනන්ද බුදුහාමුදුරු ඉස්සරහා එහෙම වැහුවා නම් අද කාලේ පරම පවිත්‍ර වූ ධර්මයක් දේවපුත්‍ර මාරත් එක්ක කරන්න පුළුවන්ද? ලේසි නෑ. හරි. ඉතින් ওই විදිහට හිත වහලා ඊට පස්සේ 16 වතාවක් කියවට පස්සේ දේවපුත්‍ර මාර ඇවිල්ලා මේ කියනවා ආනන්ද මේ බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලනවනේ තථාගතයන් වහන්සේ මෙහෙමයි දැන් අර බහුශ්‍රිත දැන් මෙහෙම අර ශාසනය හදලා ඉවරයි ඔබ වහන්සේ මට මේ මුලින්ම කිව්වද මම කෙටියෙන් කියන්නේ. ඔර පිරිනවම් පාණ්ඩ කියලා ආරාධනා කරා. තථාගතයන් වහන්සේ පිරිනවම් පාන්න අදිෂ්ඨාන කරනවා.
ඔය අධිෂ්ඨාන කරන ASCII අධිෂ්ඨාන කරාට පස්සේ හරිද? දැන් පිරිනොම් පාන්න තථාගතයන් වහන්සේ අධිෂ්ඨාන කරලා උන්වහන්සේගේ ශරීරයේ වේගෙන් දි รา පත් වෙන්න යනවා, වේගෙන් ලෙඩ හැදෙන්න පටන් ගන්නවා. ඔය කාලේ අතරතුර මේ අන්තිම දවස් ටිකේදී චුන්ද කර්මාන පුත්‍ර දින්නේ මොනවද අරන් ඉන්නේ? සූකර දානයක් අරන් ඇවිල්ලා. ඕක දුන්නට තථාගතයන් වහන්සේ පිළිඅරගෙන මොකද වුනේ? තථාගතයන් වහන්සේට තථාගතයන් වහන්සේට ලෝහිත පක්ඛන්තිකාය දීලා බඩ ගිහින් හොඳටම අමාරු වුණානේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට. දැන් පින්වතුනි හිතලා බලන්න. හරි. දැන් මේ දැන් වැඩි ඕනේ නැහැ. ඕගොල්ලෝ සමහරකට දන්නේ නැති අපේ ගුරු හාමුදුරුවෝ සංඝරසීල ස්වාමීන් වහන්සේ කොහෙට හරි වඩනකොට දන්න කට්ටිය ඇති දන්නේ නැති කට්ටිය ඇති කවුරු මේ ස්වාමීන් වහන්සේ ළමක් කියලා හිතන්නකෝ. මම මොනවා හරි වැඩසටහනක් arrange කරොත් සාමාන්‍යයෙන් දායකයෝ ගේන එව්වා කන්නේ නෑනේ අපි. සාමාන්‍ය ස්වාමීන් වහන්සේගේ නමකට දානය පිළිගන්න කලින් අපි කාලා බලන්නේ නෑනේ. ඔය දායකයෝ ගේන හැම කෑමක්ම මං කනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ මේ ලෙඩක් තියෙනවා. උන්වහන්සේට දැන් ඒක කියලාම අපි කියලාමයි කියන්නේ දෙහි දාන්න එපා. දෙහි වෙනුවට ගොරක මේ සියවල දාන්න, මිරිස් දාන්න එපා. මිරිස් වෙනුවට ගම් මිරිස් දාන්න. ඔහොම තියෙනවා. ඒ අසනීපත් එක වට්ටෝරුවා. ඉතින් මම උන්වහන්සේට බඩේ දැවිල්ලක් කියලා ඔය ඔක්කොම කාලා බුහලා කෑම කනකොටත් ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. බෙදනකොට බලාගෙන ඉන්නවා. එහෙම. දැන් මගේ අතින් බැරි වෙලාවක මොකක් කර වෙලා මම මේ කල්පනා කරේ දැන් මට සංඝරසීල ස්වාමීන් වහන්සේට එහෙම අමාරු වුණා නම් මට පිස්සු හැදෙනවා. ඒ තරම් දරා ගන්න බෑ. ඉතින් හිතන්න ලෞතර සම්මා සම්බුදු කෙනෙක් දැන් කතාව යන්නේ එහෙමනේ. හරි? චුන්ද සූකර මෙහෙමයි දානයක් ගෙනල්ලා දුන්නා. ගෙනාපු වෙලාවේ ඉඳන් බුදුහාමුදුරන්ට මෙන්න බඩ එළිය යනවා. මෙහෙම කොහොම ඇත්ත? මේ වෙලාවේ චුන්ද සූකර හාමුදුරුවෝ මොකද වුනේ? ඒ කියන්නේ මානසිකව ඇද වැටිලා නේ හිතන්නක පින්වතුනි නේද අපිට එහෙම වුණා නම් ලෞතර බුදු කෙනෙකුට දෙයි හාමුදුරුවනේ මොනවා වෙයිද මේ මේ දැන් සුද්ධ සූකර කියන්නේ කවුද ලොකු එහෙම මේ ඕගොල්ලෝ අපි වගේ සාමාන්‍ය පුද්ගලෙක් නේද මෙන්න මේ වෙලාවේ තථාගතයන් වහන්සේ දකින්නවා සුද්ධ සූකරගේ හිත මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ මේක තියෙන්නේ හරිද මෙන්න මේ ගාථාව හදලා කච්චායන හාමුදුරන්ට කියන්නේ කච්චායන හාමුදුරන්ට කියනවා මේ මෙන්න මේක ගාතාව කියන්න කියලා චුන්ද කර්මාන පුත්‍රට කියන්නේ කොහොමද කියන්නේ ඉස්ලාම් ගිහින් කියනවා බලවත් තථාගතයන් වහන්සේ නමක් දියුණු වෙලා ඉඳන් එක එක විදිහට දාන පිළිගන්නවනේ එක එක බුද්ධලෝ පිළිගන්නවා නේද දෙවිවරු පිළිගන්නවා බ්‍රහ්මයා ඇවිල්ලා දෙනවා එතකොට මේ විදාකාර ශාස්ත්‍රීය බ්‍රාහ්මණ මේ ඔක්කොම රජවරු ඔක්කොම එකතු වෙලා දාන තැනම ගන්නවා මේ දාන අතරින් මහත්ඵල මහානිසංස දාන දෙකක් තියෙනවා කිව්වා. ඒ දෙකෙන් එකක් තමයි මොකද්ද? අර බුදු වෙන්න කලින් ඒ දුන්න ඒ කිරිපිඩු දාණය අනිත් එක තමයි මේ චුන්දකර්මාන පුත්‍ර දීලා තිබ්බ දාණය කියලා කියනවා. දැන් අපිට එහෙම මොහොම කිව්වනම් කොහොමද? හිත පිනා යනවා. ප්‍රීතිය පිනා යනවා නේද අපි? අන්න ඒක එහෙම කියන්න ගිහිල්ලා ඔන්න බලන්න අද ලස්සන වැඩක් අපි කරන්න යන්නේ මම අද මේ ඉන්න සියලු දෙනාට කියනවා අද අලුත් කට්ටියම ඇවිල්ලා ඉන්නවනම් අපි මුලින් ඉඳන් පටන් ගන්න ඕනි. එහෙම කියලා හිතන්න එපා. අද භාවනාව කරලා බලන්න. අනිත් කට්ටිය මම වෙනදටත් කියනවා තනියෙන් භාවනා කරන එකයි සමූහයක් විදියට භාවනා කරන එකයි දෙකක්. හරිද? හොඳට ඕගොල්ලන්ට වෙනස තේරෙයි. හරිද? අද ඕගොල්ලෝ හරි ආසයි දැන් මෙච්චර දවස් අපි පින කියන දේවල් ගණන් ගත්තේ නෑනේ වැඩි. හරිද? අද දැන් මෙතන පින් පොත් තියෙන කට්ටිය ඇති වයසක කට්ටිය එහෙම ඇති පින් මතක් කරගෙන ඉන්න කට්ටිය ඇති අන්න සුන්දකර්මාන පුත්‍රයාගේ අර සිත පිනා යන ප්‍රීතියක් අසුරෙන් මාර්ගඵලයකට යන විදිය හරි අසල තථාගතයන් වහන්සේ දේශනා කරපු සූත්‍ර පරයයක් තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ පරයය මෙන්න මෙහෙමයි තියෙන්නේ මහා පරිනිබ්බන සූත්‍රයේ පද 4යි. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවද අර කතාවක් කියන්නේ මොකක්ද අර ඒක මම ඉස්සරහට කියන්නකෝ. හරි. මේ බලන්න මේ පද 4. දදතෝ පුන්නම් පවඩ්ඩති. මේ මෙතරයි කියලා දෙන්නේ. දීමෙන් පින වැඩි. සංයමතෝ වෛරං නචියති. සංයමයක් ඇත්නම් අන්න සංයමයක් හොඳට මතක තියාගන්න වචනේ. සංයමයක් ඇත්නම් වෛරයක් නැත. කුසලෝච ජහාත පාපකම් දක්ෂ වූයේ පවදුරලයි. රාග දේශ මොහක්ඛයාච නිබ්බුතෝති. රාගයේ දේශේ මෝහය දුරු කිරීමෙන් නිර්වාණය වේ. මේක කිව්වා මොකක් වුණා කියලා ඉතින් චුන්ද සූකරට. එයා ගොඩ ගියා. ඉතින් අපි බලමු මේ චුන්ද සූකරගේ මනස වැඩ කරපු විදිහ අද අපි බලනවා. ඒ මනස වැඩ කරපු විදිහ දැන් බුදුහාමුදුරනේ අපිට හරියටම ගැලපෙන කමට හර දෙන්න. අපි ඒ විදිහට චුන්ද සූකරගේ මනස වැඩ කරපු විදිහට අපි අපේ මනස අද වැඩ කරවනවා.
ඒතකොට ලොකු ලොකු ධර්ම කරුණු මොනවත් අද ඕනි නැහැ. හරි චූටි ධර්ම කරුණු ටිකකින් ටක් ගාලා අපි කරකවනවා. හරිද? මේ හරිම සරල එකක්, හරිම බලවත්. හරි? කෙලින්ම අරහත් ඵලයේ දක්වාම සෝවාන් ඵලයේ සිට අරහත් ඵලයේ දක්වාම යන පතයන් ටිකක් තමයි අද සාකච්ඡා කරන්නේ. හොඳයි. හරි. ඉතින් මේකේ මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ පිටකෝපදේශේ ෆොටෝ එකක් ගහලා තියෙන්නේ. මේක ඉතින් මේ අපි දන්න පිටකෝපදේශයේනේ මෙවුවා විග්‍රහ කරන්නේ. මම හිතන ඔක්කොටම පේනවා එහෙම ඇති කියලා මේක. හරි. පිටකෝපදේශයේනේ මෙවුවා විස්තර කරන්නේ. මේ විස්තර කරනකොට මේක කොච්චර බලන්න ප්‍රයොරිටියක් දීලා තියෙනවද කියලා බලලා ගත්තට පස්සේ මූලිකත්වයක් මේක ගොඩක් දැන් අපි දැන් බුදුහාමුදුරු යම්කිසි එක පදයක් කිව්වහම ඒ පදේ ආනන්ද ස්වාමීන් වහන්සේට විදි 64කට වැටහෙනවලු. 64ක විදිහට මේව දේශනා කරන්න පුළුවන්. ඒ හරියටම. තේරෙනවද? ඒ වගේ මේ මේ කියන දේවලුත් අපිට ගොඩාක් විදිහට භාවිතා කරන්න පුළුවන් නම් අපි දැන් අපි ගන්නේ අපිට කියලා දීපු ටික විතරයි. ඉතින් මෙව එක එක විදිහට මේ තව තැන් වල තියෙනවා මේ පිටකොපදේශයේම තියෙනවා. දැන් දදතෝ පුඤ්ඤම් පාටිතේන උදාන ගාතාව දදතෝ කියන එකෙන් මේ බය වෙන්න එපා. මම කිය අලුත් කට්ටිය බය වෙන්න එපා. මේ කිව්වට අවසානයේදී තේරෙනවා. අවසානයේදී මම මේ කියන්නේ මොකද්ද කියලා සරලවම කියලා දෙනවා. හරිද? ඇයි මම එහෙනම් කෙලින්ම ඉතින් මට අවසානෙම ටික කියලා නිකන් ඉන්න පුළුවන්. මේ කාලෙත් ඉතුරු ඉන්නේ නැහැ. එහෙම නැහැ. ඇයි අපි මේ හැමදේම කියන්නේ බුද්ධ වචන කියන දේ නිතරම කියවන්න කියන්නේ මේව පරම සත්‍ය වූ බුද්ධ වචන. අපි පළවෙනි දවසේ හිටපු කට්ටියට කිව්වා අපිට මතක නැති වුණාට විඥාණයට මතකයි කියලා. මතකද මම අඹ ගහක උදාහරණයක් අරගෙන කිව්වේ? අර පුද්ගලයේ බුදුහාමුදුරුවත් එක්ක වඩිනකොට අඹ වනයක් දැකලා අඹ වනේ භාවනා කරන්න හදනවා. අඹ වනේ භාවනා කරන්න බුදුහාමුදුරු තුන් පාරක් එපා කියලා ඉවත් වෙනවා. උන්වහන්සේ අඹ වනේ භාවනා කරන්න හදපු වෙලාවේ ඉඳන් කාම සිතුවිලි හිතට එනවා. ඊට පස්සේ දුවගෙන ගිහිල්ලා බුදුහාමුදුරන්ට ගියා බුදුහාමුදුරු කියනවා පෙර රජ දවසේ එතන යාගේ අන්තපුරේලු. ඉතින් හිතන්න ඒ ස්වාමීන් වහන්සේ නිකන්වත් දන්නවද එතන අන්තපුරේ කියලා. හැබැයි විඥානයේ දේවල් තියෙනවා ගැබ්බෙලා. ඒක තමයි දේවදත්ත වෛර කරේ. මේ යශෝධරාවයි මහා බෝසතරන් හැම භවයකම ගොඩක් එකට දැක්ක ගමන් ඒකට එකතු වෙලා ඉන්න මේ පෞල් ජීවිත ගත කරන්න හිතුනේ. මේ විඥානයේ දේවල් අපිට තියෙන දැක්කම අප්සෙට් හරියන්නේ නැහැ වගේ. සමහර කට්ටිය දැක්කම නිකන් හරි ලෙන්ගතුකමක් දැනෙනවා. බල්ල පූස වුණා නේ. ඉතින් එහෙම දේවල් තියෙනවා. තේරෙනවද? හරි. එතකොට අපි මේ වගේ දේශනා බුද්ධ දේශනා ඔය නිකන් ඕගොල්ලෝ අහන් හිටියට පස්සේ ඕගොල්ලන්ගේ මනස අපි බුදුරු දේශනා කරනවා අපි දේශනා කරනවා කියන දෙක බුදුරු මහා කරුණාවෙන් දේශනා කරනකොට අපේ මනස ඉස්සෙනවා. මේ මනස ඉස්සෙන වෙලාවට අපි සමහර වෙලාවට සමහරක් දැන් බුදුහාමුදුරුවෝ සදාන් කරලා තියෙනවා. දැන් ඔය එක සැරක කැලේක කාටද වනපද තුනක් කියලා තුන්වෙනි හතරවෙනි පදේ කියන්න කලින් එයාගේ හරක් රැළ පැනලා ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ඉන්න කියලා මේ මනුස්සයා ගිහිල්ලා. ඉතින් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියලා දෙනවා තව එක පදයක් කිව්වනම් මේ මනුස්සයා සෝවන් වෙනවා කියලා. ඉතින් ඒ වගේ අවස්ථා අපිට බුදුරු හම්බෙලා තියෙනවා මහ පොළොවේ වැලි කැට ගන්නට. ඉතින් ඔය වගේ බුදුහාමුදුරුවෝ කියන්නේ තේරෙනවද? බුදුරු මහ පොළොවේ වැලි කැට ගන්නට අපිට හම්බෙලා තියෙනවා. ඉතින් එහෙම හම්බෙද්දී අපි එහෙනම් ඔය වගේ බණ ඕනේ තරම් අහලා තියෙනවා. මේ අපිට නොතේරෙන දෙයක් වුණත් අපි අවධානයෙන් අහන් හිටියොත් වෙන්නේ මොකද්ද? මේ අපි දන්නේම නැතුව අපේ මනස ඉස්සෙනවා. ඊළඟට මනස ඉස්සෙනවා අපි භාවනා කරන්න ඇස් එක පියාගත්ත ගමන්ම අපේ වෙන්න ඕන දේවල් ටික ටක් ගාලා අර ગેප් ටික ෆිල් වෙනවා. ඒ කියන්නේ අර මේ ඉස්සර බුද්ධ කාලේ වුණත් එක පාටම එක බණ පදයක් අහද්දිම එක පාටම රහත් වෙලා යන්නේ. නේ සීවලි හාමුදුරන්ගේම කෙස් කපක පාතර දෙනකොට මේ රහත් වෙලා ඉවරයි. ඉතින් ඒ වගේ අර සසරේ වැඩිලා තියෙන තැන් තව ඉස්සෙනවා. ඒ නිසා අමාරුවෙන් හරි අහගෙන ඉන්න අන්තිමේට ලේසි ටිකක් කොහොමත් කරන්නේ. හරිද? මම අද පැහැදිලි කරලා පෙන්නනවා. ඕගොල්ලන්ට. එතකොට දානමය පුණ්‍ය ක්‍රියාවස්තුවක් කියනවා. සංයමතෝ දාන දෙවෙනි පදේ සංයමතෝ වේරණ නැචීති කියන එක. ඒක සීලමය පුණ්‍ය ක්‍රියාවස්තුවක් කියන එකද? කුසලෝච දාන ජාත පාපකම් කියන එක. ලෝභයාගේද මෝහයාගේද ව්‍යාපාදයාගේද ප්‍රහාණයත් රාග දේශ මොහක්ඛ්‍යාත නිබ්බතෝති කියන එක. ලෝභයාගේද මෝහයාගේද ව්‍යාපාදයාගේ චන්දරාග විනයයි වදාළා. මං කිව්වේ කලබල වෙන්නේ නැතුව ඔය ඉන්න අහකට. හරිද? අපි මේවා ඉස්සරහට දිග අර ගන්නවා. පතේ කතා කරද්දී. හරිද? ආය කියනවා දැන් බලන්න මෙතන කියන්නේ දානමය පුණ්‍ය කර්මයක් කියලා. දැන් මේ හැම එක එක විදිහට කිව්වත් මං කිව්වේ එකම දේ කියන්නේ දාන දෙන්න මොකද්ද තියෙන්න ඕනේ? කුහකයෙකුට පුළුවන් ද දන් දෙන්න? බෑ. මෙතන කියනවා දදතෝ පුඤ්ඤං ගාථා දානමය පුණ්‍ය කර මෙතන කියනවා අලෝභ කුසල මූලය වෙයි. සංයමතෝ වේරණ නචියති කියන්නේ සංයමයෙන් වෛරය නැති වෙයි. හරිද? මෙතන මම සීලයයි වෛරයයි මම පැහැදිලි කරනවා ඉස්සරහට. හරිද? අදෝස කුසල මූලය වෙයි. හරි.
අව්‍යාපාදයේ ඔය තියෙන වෛර නැත්තා සතුරන් නැත්තා ඔය කුසලෝච දහ පාපකම් කියන එක ඥානොත්පාදයෙන් අඥාන නිරෝධය වෙයි. හරිද? මේව ඉස්සරහට පැහැදිලි වෙනවා. මේ ඉතින් ආයතන මේ ප්‍රකීර්ණක නිර්දේශයේ තියෙනවා ඔය නිබ්බුතෝති මාර්ග ඵලයේද අනුපාදශේෂ නිබ්බාන ධාතුවද ප්‍රකාශ කරයි. ඉතිරි නැතුව ඒ කියන්නේ දැන් ඉන්න තථාගතයන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ ඒ වගේ එකක්. හරිද? අලුතෙන් ආපු කට්ටිය මේ කීප දෙනෙක් එකතු වුණා පේනවා. මේ ආකාරයෙන් මම කිව්වට මේ අන්තිමේට ලේසි භාවනාව මම උගන්වන්නේ. හරි ඒ නිසා බය වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව ඉන්න. හරි. ඊට පස්සේ කියනවා ශීලයේ මධ්‍යම ක්ලේශය මේවා අපි කතා කරා. දදෝ වායි කියන ප්‍රාණීන්ට අබේදානෙ දීමෙන් ප්‍රාණ වදයෙන් වෙන්වීම. සත්‍යයන්ට අබේදානෙ කෙරේ. මෙසේ මේකත් පැහැදිලි කරන ඉස්සරහදී. මෙසේ සියලු ශික්ෂාපද වෙන්වීම කියයි. මේ ආදී වශයෙන් කියනවා. හරි හොඳයි. දැන් අපි හරිද මේක පොඩ්ඩක් අපි මම කිව්වා ගිය සැරේදී අපිට අග්ගාලා යන් දැන් ඒ කාලේ හිටපු රහතන් මේ මිනිස්සු බුදුහාමුදුරුවෝ දැන් මේ අපිට ඇවිල්ලා තියෙන්නේ සාරාංශයක්. මේ බුදුහාමුදුරුවෝ අවුරුදු 45 වසර දේශනා කරපු ධර්මය මේ පොඩි පුංචි ත්‍රිපිටක පොට්ටිකට ඇවිල්ලා තියෙන මේ වගේ සාරාංශයක්. ඒ කාලේ මිනිස්සුයෙකුට මොන හරි බණ ටිකක් දැන් කියනවා බුදුහාමුදුරුවෝ කරණී කර කියලා තියෙන බණවර 150ක විතර තියෙනවලු. කරණීමෙත්ත සූත්‍රේ මට හරියට මතක නැහැ. කරණීමෙත්ත සූත්‍රේ විතරක් අදගත්තු ත්‍රිපිටකය වගේ 3 4 5 ගුණයක් ලියන්න වෙනවලු ඒක. ඉතින් ඒ කාලේ මිනිස්සුන්ට පුදුම ධාරිතාවක් තිබිලා තියෙනවා. මේ ධර්මයේ මේ මොකක් හරි ගැහුවම මුද්දට මතක තිබිලා තියෙනවා. හරිද? ඒ බුද්ධ කාලයේදී හැටිද නැත්නම් ඒ කාලේ මිනිස්සුන්ගේ හැටිද කියන්න මම දන්නේ නැහැ. හරිද? ඉතින් ඒ කාලේ වෙනමම මේකක්. නමුත් දැන් කාලේ අපිට එහෙම කැපැසිටියක් මයින්ඩ් කැපැසිටියක් නෑ. ඒ නිසා මේ විද්‍යාඥයෝ පවා එක එකෝ දැන් අපි කියන්නේ අර මයින්ඩ් මැපින් ගගා එක එක මෙතඩ්ස් අර කටුසටහන් ඇඳලා දැන් මම ගියේ මගේ අර එක්සෑම් එකට යනකොට එක මිනිස්සෙක් ආවා. ඒ පුද්ගලයා ඇවිල්ලා අපිත් එක්ක ඉගෙන ගත්ත කෙනෙක් ගහක් වගේ මොකක්ද එකක් ඇදලා ABCD කියලා දාගත්ත මුළු පේපරේම ලිව්වේ ගහ දිහා බලාගෙන. එයා විතරයි දන්නේ ගහේ මොනවද තියෙන්නේ. දැන් වෙන කට්ටියට ඒක මොනවද කරන්න බෑ. ඒ කටුසටහන අන්න ඒ වගේ අපිත් මේකෙදි කටුසටහන් පාවිච්චි කරනවා. හරි. ඒ වගේ කටුසටහන් දැන් ඕගොල්ලෝ මේ එදත් මම මීට කලින් ඕගොල්ලොන්ට පෙන්නුවා ඩයග්‍රෑම් එකක්. හරි. ඒකේ දැන් එක දවසට එක එක ඩයග්‍රෑම් මම ඕගොල්ලන්ට පෙන්නනවා. වගේ එකක් ඕගොල්ලන්ට තේරෙයි. අපි ඕගොල්ලන්ට පෙන්නනවා. නමුත් පිටින් හොඳට මතක තියාගන්න ඕනේ මේ එකම මේ අනාගතයට එනකම් එකම ඩයග්‍රෑම් එක තමයි මේ කෑලි කෑලි වෙන් කර කර ගන්නෙ. මේ ඩයග්‍රෑම්ස් ඔක්කොම මතක තියාගත්තොත් හරිද? ඕගොල්ලොන්ට මේක මහ ලොකු දෙයක් නෙමෙයි. හරිද? මාත් මිනිස්සෙක් මට දැන් මේක මතකයි. ඕගොල්ලන්ට අමතක ඒක දෙයක් නෑ නිතර නිතර බැලුවාම ඕක ඔළුවට යනවා. ඒ ඔළුවට ගියාම බර ගානක් කටපාඩම් කරන්න පුළුවන් මේ කටපාඩම් කිරීමේ අවශ්‍යතාවය නැතිලා යනවා. හරි? බොහොම ලේසියට මතක තියාගන්න පුළුවන් වෙනවා. එතකොට මේ භාවනාවේදී ඕගොල්ලෝ පුංචි කාලේ බට්ට පැනලා තියෙනවාද? අන්න ඒ වගේ බට්ට පයින්නේ කොහොමද? ටක් ගාලා අර මොකද්ද වරයට ඒක බට්ට විසි කරනවා පයින්නවා. බට්ට විසි කර කර ඒ බට්ට වැටෙන තැනට අදාළව මෙහෙම ඒ පැන පැන යන්නේ මෙන්න මේකෙත් එහෙම විසි කරන්න එකක් තියෙන. ඒකට හේතුව ප්‍රත්‍යය කියලා කියනවා. ඊට පස්සේ ඒ අනුව පැන පැන යන්න දෙන මොන කොටුවලද මෙන්න මේ කොටු ටිකට මේ කොටුවේ මේ කොටුවට පැන්න ඔච්චරයි භාවනාව. මේ බලන්න කොච්චර ලේසි කියලා කොටු හතරයි පයින්න තියෙන්නේ. මේ කොටුවේ මේ කොටුවට පැන්නා. හරි. ඊට පස්සේ මේ කොටුවෙන් පොඩ්ඩක් මේක දිගයි. ඕම ගිහලා මේ කොටුවට පැන්නා. හරිද? හරි සරලයි නේ. හරි බලමු. මම ඔයගලන්ට යෝජනා කරනවා අලුත්ම කට්ටියට වැඩි ඕනේ කොටු තුනක් පෙන්න නම් හොඳටම ඇති. මේ කොටුව නම් පොඩ්ඩක් අමාරුයි. හරි? ඒත් අමාරුවක් නෑ. හරි? කරන්න පුළුවන්. හරි. හරි. එතකොට බලමු මොකක්ද මේ ඩයග්‍රෑම් එක කියලා ඔයගොල්ලන්ට මතකද? අපි සතර ආහාර දුක්ඛේදී කතා කරා අපිට ජීවත් වෙන්න ආහාර ඕනේ. අපේ ශරීරයට ජීවත් වෙන්න අනිවාර්යෙන් වතුර විවිධාකාර ආහාර වර්ග ඕනි. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ෆැට් නේද? මේ ඔක්කොම සමබරව තියෙන්න ඕනි. එකක් හරි නැති වුණොත් අපේ ජීවිතේ අවදානමට ලක් වෙනවා. අපි ජීවත් වෙන්න බැරි වෙනවා වතුර ඕනි. අන්න ඒ වගේ විඥාණයට ජීවත් වෙන්නත් ආහාර වර්ග කීයක් ඕනේද? කිව්වද? සතරක් ඕනි කියලා කිව්වා. කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මතකද? මනෝ සංචලන ආහාර, විඥාන ආහාර කියලා ආහාර පතරක් කිව්වා. ඊගේ කබලින්කාර ආහාරය ඒ ආහාර හතර කියලා ඒ දැන් කබලින්කාර ආහාරේ මොකද වෙනවා කිව්වේ? ගිහිල්ලා කියලා මතකද?
ගිහිල්ලා අර මේ දැන් අර බබා මගේ පුතා මගේ එව්වනේ කබලින්කා පතවි ආපෝ තේජෝ වායෝ වලින් එහෙම හැදිච්ච මනමඩනා රූපයක් කියලා එහෙම අපි කිව්වේ. දැන් මතක නැත්නම් කමක් නැහැ. හරිද? අලුත් කට්ටියත් ගණන් ගන්න එපා. ඔහෙ අහන් ඉන්න. හරි මං කියවනේ භාවනාව පැහැදිලි කරනවා. මනවඩනා රූපයක් එහෙම ගගා කිව්වේ. හරිද? ඒ මනවඩනා රූප අල්ලගෙන අන්තිමට මොකක්ද වෙනවා කිව්වේ? කාම ඕගේකට අහු වෙනවා කියලා කිව්වා. දැන් මිනිසුන්ට අපිට එහෙම මං චුට්ටක් මතක් කරන්න අපිට එහෙම වෙලා තියෙන්නේ නේද? දැන් මහත්තයා භාවනා වැඩසටහන තියනවා එනවද? බෑ මේ පුතාගේ වැඩයි ඔෆිස් එකේ වැඩයි ඔයා කියන්නේ වයිෆ්ගේ ඒතර ප්‍රශ්න වගේක් තියෙනවනේ ඉවට යන්න ඕනේ යාලගේ අක්කලාගේ ප්‍රශ්න අම්මට සනීප නෑ පුතාගේ අපේ මේ අද මේ කීප මේකක් හරි මම හිතන්නේ තව කල්ප ගානකට ඇයි මොකද්ද මේ වෙලා තියෙන්නේ පුතා මගේ අරකමගේ අර අපි දැන් මේකෙන් මට ආයි පැහැදිලි කරන්න බෑ බලන්නේ භාවනාව ගිහිල්ලා අහුවෙලා දැන් ගම්මතුරකට අහුවෙලා අපිට සත්‍යදී සත්‍ය වශයෙන් බලා ගන්න වෙලාවක් නැහැ. ගහගෙන යනවා වේගින් පුතයි බල්ලයි මාමයි බාප්පයි රස්සාවයි අරකයි මේකයි හොඳට හිතලා බලන්න දැන් ඕගොල්ලන්ට චුට්ටක් හරි අඩු ඒක සසරේ මේ ඕගොල්ලෝ හිතන්න එපා ඕගොල්ලෝ නිකන් කට්ටිය කියලා හොඳට පාරමිතා තියෙන කට්ටිය තමයි මේ ඉන්නේ නැත්තම් නම් කොහොමත් ඉන්න බෑ හරි කොහොම නිකන් අපි කියමු මෙතන කුණුහරුප කියලා බණක් එහෙම ඒ වගේ එකක් කිව්වනම් එහෙම පාරමිතා වුන්නේ නැහැ නේ මම එක සැරයක් එක බණකට ගියා ඒ හාමුදුරුවෝ එලා පොඩක් කුණුහරුපෙන් අර මේ කියලා විහිළු කරලා කාන්තාව එයාට ඇඳුම් දෙන කියලා එහෙම කියන හාමුදුරුවනම ජනෙල් වල එලිලා බලපන් මේ බණ අහන්නේ මිනිස්සු ඉඩ නැහැ බහලවල් උඩ එහෙම දැන් අපි ගිහිලා චතුරාර්ය සත්‍ය ගැන කිව්වොත් 5යි 6යි ඕ එහෙම තමයි මේ ලෝකෙ විදිය මේ බණක් අහන්න පාරමිතා තියෙන්නේ තේරෙනවද? එහෙම බෑ. මේ කාමෝගයට අහු වෙලා ගලාගෙන කඩාගෙන යනවා. මොකක් නිසාද? කබල ගිහිලා අන්තිමට මොකද වෙන්නේ? ඡන්දයෙන් අගති ගමනක් යනවා. ඡන්දයෙන්. අපි මතකද කතා කරා. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට ස්පර්ශ ආහාර පාරේ. අර හැම ගහපු හරකෙක් ගැන එහෙම අපි කතා කරේ. නේද? ප්‍රියන්ත මහත්තයත් ඔය ඉඳන් හොඳට පැහැදිලිව හැම ගහපු මොනවා වුණත් අර ඔය වතුරේ හිටියොත් මාළු කනවා ගගා එහෙම කතා ඇහැට කනට නාසයේ දිවට සමට මනට ස්පර්ශ වෙන දේවල් කියලා කතා කරේ. ආ ස්පර්ශ වුණාම මොකද වෙන්නේ අනාගත භවයේ දැඩිය ගන්නවා එහෙම කියලා කතා කරා මතකද නාටක නැත්නම් කමක් නැහැ එහෙම කතා කරා හරිද ඊට පස්සේ ඒකට ගියා භවෝගේ කොහොමද මේකෙදි මතක තියාගන්න ඕනි මේක රූපය මේක වේදනාව පාර වේදනාවේ මගේ කියලා ගත්තොත් කොහෙටද යන්නේ ඡන්ද රූපේ නම් රූප ඡන්දෙන් අගති කොමන ඔන්න දැන් මෙතෙන්දි හොඳට මතක තියාගන්න වේදනාව අල්ලගත්තොත් එහෙම භවෝගට හවුලා දේශයෙන් අගති ගමනක් ඒක සුඛ වේදනාවක් අයිස්ක්‍රීම් එක කෑවත් එකයි දුක වේදනාවත් එකයි මොනෙම එකක් දේශෙන් අගති ගමනක් තමයි යන්නේ තේරුණාද ඕක අපි කියමුකෝ ධානයක් ප්‍රීතියක් ප්‍රථම ධානය දෙවෙනි ධානය කොහොමද ප්‍රීතිය සහගත ධානය ඒකත් එච්චර තමයි ආකාස සංඥාතන වගේ ඒවා ඔය කොහෙන් ගියත් වේදනාව අල්ලගත්තොත් දේශෙන් අගති ගමනක් තමයි අපි හැම වෙලාවෙම යන්නේ කියලා මේකෙදි මතක තියාගන්න ඊළඟට ඔන්න කබලින්කාර පසාස මේ මනෝ සංචේතන ආහාරෙදී අපි මොනවද කතා කරේ? ඒක අපි වැඩි කබලින්කාර ආහාරෙදී අපි සතර ආහාර දුක්ඛේදී නම් ලොකුට මේ පාරවල් දෙක නම් වැඩි කතා කරන්න ගියේ නෑ. හරිද? මේ මගේ නොවන දෙයක්. අපි මේ දිට්ටි මේ පාර ගියාට පස්සේ වෙන්නේ මේ දිට්ටි යෝගයට අහු වෙනවා කියලා. දිට්ටි යෝගය කියන්නේ මේ වැරදි වැටහීම්. ඔන්න බලන්න හොඳට මේ වචන විතරක් මතක තියාගන්න මේ වැරදි වැටහීම් නිසා අපි බයෙන් අගති ගමනක් යනවා. රූපේ නිසා දරුවා මගේ අර කාමයේ ඡන්දයෙන් කාමෝගයට අහු වෙලා ඡන්දයෙන් අගති ගමනක් යනවා. වේදනාව නිසා දැන් අපි අරව දකිනවා මේ වේදනාව කියන සුඛ වේදනාවක් ඇති වෙනවනේ. අර කියන්නේ ඉංජිනේර පුංචි කාලේ නම් දැන් ළමයක් එහෙම ඉස්කෝලේ දැක්කම දකිනවා ડોක්ටර්ස්ලා ඉන්නවා මගේ ළමයාත් මගේ පුතත් ડોක්ටර් කෙනෙක් මං කරන්න ඕනේ. එහෙනම් මම තව අවුරුදු ගානක මාක් මෙහෙම වෙනවා. මේ ආකාරයෙන් භවය හදාගනවා. ඒත් භවෝගයට අහු වෙනවා ඊට පස්සේ. හරිද මැරීගෙන නැහිගෙන අනාගතේ බය වෙනුවෙන් වැඩ කරනවා. දිට්ඨි යෝගය කියන්නේ ඊළඟට බයෙන් අගතියට යනවා. හරිද දිට්ඨි යෝගය කියන්නේ වැරදි වටහා ගැනීම ඇති කරගත්තට පස්සේ ආයි හරි බයයි. දැන් ඔය උදාහරණයක් වශයෙන් එහෙම කියනවනම් දැන් ඔය මම දන්න සමහරක් කට්ටිය නම් ලොකු කට්ටිය ඒගොල්ලොන්ගේ දැන් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ මගේ දෙක දිට්ඨිය හොඳට ගහලා තියෙන්නේ. වැරදි වැටහීම් ටිකක් මේ මට මෙහෙම කරගලා මෙහෙම තමයි මම ඉන්න ඕනි කියලා. ඒගොල්ලෝ කතා කරන්න ගියත් බයෙන් අගතියට කියන්නේ මිනිස්සු හිතන්නේ ඒගොල්ලෝ හෙන ලොකු රජවරු වගේ කියලා හිතන්නේ. මම දන්නවනේ දැන් අපි බණ කියන්න යනවනේ. හයි ප්‍රොෆයිල්ස් වල බණ කියන්න යනවා. ඒ වුණාට මට ගියාට පස්සේ තේරෙන්නේ මේ මිනිස්සු ටිකක් පුදුම බයෙන් ජීවත් වෙන්නේ. හරියට එළියට බහැලා අපි නිදහසේ ඇවිදින්නත් බයයි.
හරිද? වචනයක් කතා කරන්න බෑ. සෝෂල් මීඩියා වල පින්තූරයක් දාන්න, කමෙන්ට් එකක් දාන්න බයයි. ඒ දිට්ටි මේ බයෙන් අගතියට ගිහිල්ලා තියෙනවා. හරිද? මේක ගැන අවිද්‍යාව ගැන අපි කතා කරනවා උපසමාදිට්ඨාන ගැන කියන්නේ. කොහොම හරි ඔන්න ඔහම හතරක් තිබ්බා. අද ඒ හතරට බෙහෙත් හතරක් තමයි මේ දැන් මේ විදියට ගිහිල්ලා විනාශ වෙනවට සසරේ. හරිද? ඡන්දයෙන්, දේශයෙන්, භයෙන්, මෝහයෙන් අගතියට ගිහිල්ලා මේ සංසාරේ අපි දිගටම මේක තමයි ආහාර හතර ගිහිල්ලා ඉතින් අගති ගමන් මේ ගිහිල්ලා වැටි වැටි සසරේ මේ මහා කප්ප ගණන් මේ අර කියන අනවතග්ග සංයුත්තේ එක මధుරෙක් අපේ අම්මා වෙලා ඒ අම්මගේ බලගෙදර වෙනුවෙන් මහා සාගරයේ ජලය වගේ අඬනකම් මේ සංසාරේ කැරකි කැරකි බුදුරු අනන්ත ප්‍රමාණයක් හම්බේ වියාවේ මේ ආහාර හතර අරගෙන මේ ආකාරයෙන් ගියා. අපි මේක නේද බෙහෙවුරට කතා කරා කලින් භාවනාවල. ඒකට අපි බෙහෙත් හතරකුත් දුන්නානේ. මොකද්ද? පළවෙනිය දුක්ඛාපටිපදා ගිය සැරේ අපි කරා. ගිය සතියට කලින් සතිය වගේ මම කරා දුක්ඛාපටිපදා දන්දා බින්නා මේ මෙන්න මේ වගේ පාරවල් එකට බෙහෙත් හතරකුත් කතා කරා. හරිද? මේවා නිකන් මතක තියාගන්න ගත්තේ. හරිද? ඊට පස්සේ මේ මම ඉස්සරහදී කියන කාමෝගයට සත්‍යාදිට්ඨානේ භව යෝගයට හොමෝම කතා කරා. එතකොට දැන් මෙතෙන්දී ඔය ඔක්කොම දැන් අමතක කරන් නිකන් කිව්වේ හරි මෙතෙන්දී අපි නිකන් මතක තියාගන්න ඕනි මෙන්න මේ කොටු හතරෙන් ඔන්න ඔහොම යන්න තමයි තියෙන්නේ හරි දැන් මේ කොටුව කීයද මේ පළවෙනි කොටුව හරි දැන් අපි බලන්න යන්නේ කොහොමද මේ පළවෙනි කොටුවට අපි එන්නේ කියලා හරි කොහොමද මේ පළවෙනි කොටුවට අපි එන්නේ කියලා මම දැන් ඔක්කොටම ස්ක්‍රීන් එකක් ඔන්න පේනවා ඇති හරි එතකොට මෙතෙන්දී අපි කරන්න යන්නේ දැන් අපි නිකන් චුන්ද කර්මාන කර්මාංග මේ චුන්ද කර්මාන්තගේ සිහියෙන් ඒ මානසිකත්වයෙන් ඔන්න ඕගොල්ලෝ ඉන්න ඕනි. චුන්ද කර්මාන්තර බුදුහාමුදුර කොහොමද මානසේ පතේ දුවන්න මුලින්ම කරේ මොකද්ද? පළවෙනි කොටුවට ගේන්න. මේ පතේ දුවවන්න. චුන්ද කර්මාන්තට කිව්වා මේක තමයි ලෝකේ තියෙන අර පළවෙනි දාන දෙකයි තියෙන බලවත් ඒකෙන් අතිශය ප්‍රබල දානයක් ඔයා අර අප්සෙට් එකේ කඩා වැටිලා හිටපු මිනිස්සයාට කිව්වා මොකද්ද අයියෝ කිසි දෙයකට බය වෙන්න එපා ඔයා තමයි ප්‍රබලම දානිය දුන්නේ කියලා ඊට පස්සේ චුන්ද කර්මාන පුත්‍රට මොකද උනේ ඔන්න ප්‍රීති ප්‍රමෝදයටපත් වුණා අපිටත් එහෙම අපිට අහනකොට ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනා නේද එහෙනම් අර බට්ට විසි කරනවා වගේ පළවෙනි කොටුවට යන්න ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද මේ පමොජ්ජම්පත් ඒ කියන්නේ මේ අර ප්‍රමෝදය තමයි මේකට හේතු වෙන්නේ පළවෙනි කොටුවට යන්න හේතු වෙන්නේ මේ ප්‍රමෝදය කියන එක. හරිද? එතකොට සාධාරණ හේතුව ඇවිල්ලා ප්‍රමෝදය. සාධාරණ කාරණේ කියන්නේ දැන් අපි හිතමුකෝ චෝයි තුන්ද කර්මාන අමු කුණෙක් නම්. හරිද? අමු කුණෙක් නම්, ලෝභයෙක් නම්. ඔය බුදුහාමුදුරන්ට කියලා ඔය වගේ දාන දෙන්න යනවද? මම ආවුනි තරම් දැකලා තියෙනවා. කුණේ කවදාවත් දාන දෙන්න යන්නේ නැහැ. තේරෙනවද? මම හොඳටම මගේ ඉතින් මම ගොඩාක් මිනිස්සු ආශ්‍රය කරන කෙනෙක්. ඒතර මම හොඳටම අහලා තියෙනවා. ගොඩාක් කට්ටිය මගේ යාළුවෝ කියනවා දුප්පත් ඉපදුන එක එහෙම හරි කියලා සමුන් සාධාරණ කරගන්න. ඔයාගේ වැරද්දක් නෙමෙයි. හැබැයි ඔයා පෝසතෙක් මේ දුප්පතෙක් විදියට මැරෙනවා නම් ඒක ඔයාගේ වැරද්දක්. හරිද? අතපය හතර තියනවා ගිහිල්ලා වැඩ කරගන්න ඔය වගේ කියලා අම්මු කුණු. මන් දන්නේ මොනවා වේද කියලා කරනාට පස්සේ. අර මේ ලෝසකල වගේ ඉඳි. හරිද? ඉතින් කුණුකමක් තියෙනවා නම් අපිට දානයක් දෙන්න පුළුවන්ද? දානයක් දෙන්න. එහෙනම් අපේ හේතුව තමයි හරිද? අලෝභේ සාධාරණ කාරණේ තමයි අලෝභය නිසා දුන්නා වූ දානේ නිසා ඇතිවන ප්‍රීතිය. හරිද? කොහොමද අපි මේ පළවෙනි කොටුවට දැන් චුන්ද කර්මානත වගේ අපි කොහොමද අපි එහෙම ප්‍රීතියක් ඇති කරගන්නේ? එහෙනම් අපි කරන්න ඕනේ දැන් අපි බුදුහාමුදුරන්ට දානෙ දුන්නේ නෑනේ. හරිද? දැන් අපිට ඒක සිහි කරාට වැඩක් වෙන්නේ නෑ. සුද්ධ කර්මාන්තක දාන දුන්නා කියලා අපිට ප්‍රීතියක් වෙනවද? නෑ. එහෙනම් අපි පළවෙනි කොටුවට යන්නේ මොකද්ද මේ කරන්න ඕනේ? අපි දීපු හොඳ දානයක්. ප්‍රීතියෙන් දීපු දානදී දැන් අපි කියන දැන් මේ ළඟ දැන් වෙසක් කාලේනේ. දැන් අපි ටිකක් අපේ ගමේ කට්ටිය අපිව දන්නවා. හරිද? මේ දැන් මට මතකයි අර අත්තම්බල හැම ඉන්න කාලේ වුණත් එනවා ගාව හැමදාම දවස් වෙසක් අතේ එන ඔන්න පොල් කටු බොනවාද අර කැට බෙලෙක්ක උස්සගෙන කැට බොනවාද කියන්නේ කැට උස්සගෙන තොරණට සල්ලි එකතු කරනවා කියනවා කෝපි දන්තරට කියනවා කඩල දන්තර කියන එතකොට අපි අර මට මතක අපේ ආච්චිලා ඉන්න කල නොදකින් විතරක් කියලා ඔගේ ඇතුළට ගිහිලා කීයක් හරි දෙනවා හරිද ඒ වගේ දානයක් මතක් කරොත් හරිද ඒව නෙමෙයි අපි සතුටින් දුන්න දාන හරිද මෙන්න මේ වගේ දාන දෙන්න ඕනේ ඉතින් මේ දාන ගත්තට පස්සේ
ප්‍රභේද තුනකට වෙන් කරලා තියෙනවා. ආමිෂ දාන මේ කැමැති එකක් ඕගලන්ට සිහිපත් කරන්න පුළුවන්. ආමිෂ දාන, ධර්ම දානය, අබේ දානය කියලා. දැන් මේ ආමිෂ දානය ගැන ගොඩාක් දෙනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන මේක හරි. සංඝයාට දැන් දැන් මිනිස්සු ඛණ්ඩ නැති කෙනෙකුට කෑම දෙන එක. හරිද? ඛණ්ඩ නැති කෙනෙකුට කෑම දෙන එක. ඒක සාමාන්‍ය හොඳ දෙයක් කියලා කියනවා. දැන් මොයි පෙලක් කට්ටිය කියලා මාත් ඇතුළ ගොඩාක් කට්ටිය හරිද? බුදුහාමුදුරන්ට මාත් කිසිම වෙලාවක මල් හැමදාම නැගිටලා බුදුහාමුදුරන්ට පහන තියලා මල් පූජා කරලා ඒ වතුර පැන් වීදුරුවක් තියලා ඒ ටික කරනවා. ඉතින් මටත් ගොඩක් කට්ටිය කියලා දෙනවා ඒ ඉස්සෙල්ලා මම වැඩ කරපු තැන ඔයාට පිස්සුද කියලා අහලා තිනවා. ඔහොම වචන වෙනස්. හරිද? ඔයාට පිස්සුද කියලා අහලා තිනවා. ඒ පිළිමයක් නෙද කිසිම ප්‍රායෝගික තේරුමක් නැහැනේ. පිළිමයකට කෑම මොකටද? පිළිවෙලකට දාන්න දෙන්නේ මොකටද? මේක ඇත්තටම කිව්වොත් මේක වැරදි. ඒගොල්ලෝ කියන්නේ බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ කියලා. ඇත්තද? ඔව් බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ. මම පිරිනොම් පෑවට පස්සේ මට ඇවිල්ලා මල් පූජා කරන්න, මට අරග කරන්න, මේ පෙම් පූජා කරන්න එහෙම කියලා නැහැ. බුදුහාමුදුරුවෝ. හරිද? ඒක මමත් පිළිගන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ දාන්නේ ආනිසංස ගැන එහෙම කියලා පුලිතූප කියලා මහරහතන් වහන්සේ නමක් එහෙම ඉන්නේ. බුදු කෙනෙක් නැති කාලේ නිකන් බුදු කෙනෙක් ඉන්නවා කියලා නිකන් සංඥාවක් ඇවිල්ලා නිකන් චෛත්‍යයක් හැදලා ඒකට වැඳලා ඊට පස්සේ ඒකෙන් සෑහෙන විපාකෙම හම්බෙලා තිබ්බා. මොකද්ද මේ වෙන්නේ? තේරෙනවද? බුදුහාමුදුරේලා කියලා නැති වුණාට ඒක කෙලින් කියලා නැති වුණාට මේකේ යම්කිසි සත්‍යයක් තියෙනවා. මොකද්ද ඒ සත්‍යය තමයි තථාගතයන් වහන්සේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ කවුද? දැන් බලන්න මට මතක් වෙන්නේ ඇත්තම කියනවා බුදුහාමුදුරුවෝ ගැන ගෞරවය ඇති වෙන පොඩ්ඩක් මේ ධර්ම තීරෙන්න පටන් ගත්තට පස්සේ චුට්ටක් අපි දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ධර්මය තේරුම් ගත යුතු ධර්මයේ මේ මහ පොළොවේ වගේ නම් මම දන්නවා චුට්ටක් වැලි කැටයක් වගේ ප්‍රමාණයක් මට තේරෙනවා මහ පොළොවෙන්. ඉතින් ඒ නිසා ඒ තේරෙන්න පටන් ගත්තට පස්සේ තමයි මහා ශක්තිපොඩි ලොකු මේකක් එන්නේ. ඇයි දෙයියනේ බුදුහාමුදුරුවෝ අපිට මේක තේරුම් කරන්න අර බණ මහා කප්ප අසංඛ්‍ය 16 පෙරුම් පෙරුවානේ පෙරුම් පුරලා මනෝභාග ප්‍රතිදාන පුරලා අර දීපංකර පාදමූලේ සබ්බ පාප සකරණං කුසලස්ස උපසම්පදා කියලා සචිත්ත පරිය දපණම් කියන්න කලින් රාහත් වෙන්න පුළුවන්කම තියාගෙන බුදු බෙලි එතනින් එහාට තමතිස්සිත පාරමී උපපාරමී පරමත්ත පාරමී අම්මෝ ඇගේ මස් ගලව ඇස් ගලව එකක්ද දෙකක්ද බුදු අම්මෝ කප පුදුම දුකක් නේ දෙයි හාමුදුරනේ අපේ නේ වින්දේ ඒ විදලනේ මේක මෙහෙම කරේ නේද? ඕගොල්ලෝ දන්නවද අකරිටා බ්‍රහ්ම ලෝකේ මහා කප්ප 16000 ආයුෂ ඕගොල්ලෝ දන්නවද තථාගතයන් වහන්සේ නමක් බිහි වුණේ නැත්තම් මේ අකරිටා බ්‍රහ්ම ලෝකයේ ඇතුළේ සියලු බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමාදිනවා. බුදු කෙනෙක් නැතුව බුදු කෙනෙකුගේ කරුණාවක් නැතුව දැන් දීර්ඝායුෂ බුදු කෙනෙක් නම් උන්වහන්සේ පිරිනොම් පානකට බුද්ධ ශාසනය ඉවර වෙලා යනවා. අල්පායුෂ බුදු කෙනෙක් නම් අපේ වගේ දැන් අවුරුදු 5000ක් විතර ඔන්න මේ ආදිෂ්ඨාන කරලා තියෙනවා. අන්න ඒ අදිෂ්ඨාන කරපු 5000 විතරයි මම දන්නේ හරියටම ගාන කීයද කියලා. මම අහලා තියෙන විදිහට 5000. ඒ 5000න් එහාට පස්සේ ගියාට පස්සේ එතනින් එහාට රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමාදිනවා. ආයි කිසිම කෙනෙකුට බුදු කෙනෙකුගේ ශක්ති මාත්‍රයක් තියෙන්නේ නැතුව අපි මේ වුණත් භාවනා කළාද යම්කිසි මඟපලයක් කවුරු හරි ලබනවා නම් ලබන්නේ ඒ බුදුහාමුදුරන්ගේ කරුණාවේ අනුශේ විදිහට අපිට ලැබෙනවා ඒ අනිත් ආර්යයන් වහන්සේලා හරහා. බුද්ධ මේක නැති වුනහම අපිට මේක හරියටම ඇත්තටම ඒකට දැනෙන්නේ මේ පොඩි ධර්ම චුට්ටක් හරි තේරෙන්න පටන් ගත්තට පස්සේ. හරිද? බුදුහාමුදුරන්ට මල් පැල් පූජා කරනවා කියන්නේ දැන් ඒක වෙන්නේ හරියට වෙන්නේ මොකද්ද මෙන්න මේ කෘතඥතාවය පළ කිරීමක් තමයි මේකට කරන්නේ. අනේ බුදුහාමුදුරුවෝ මම මෙහෙම වැඩ කරානේ මේ වගේ දේවල් කරේ නැත්තම් අපේ මට අපේ අම්මෝ මට මොනවා වෙයිද කියලා මහා ශ්‍රද්ධාවකින් තමයි මේ මල් පහන් පූජා කරන්නේ. අන්න ඒක ඇවිල්ලා මොකද්ද මේ මල් කෘතඥතාවය පළ කරනවා කියන්නේ මොකද්ද? ඔන්න අපි වත්තුම සූත්‍රයේදී කතා කරාම දැන් තේරෙන්නේ නැත්නම් කමක් නැහැ. හරි කමක් නැහැ. මක්කය පහ කිරීමක්. හරිද? මක්කේ පතේ මොකද්ද? නිත්‍යභාවයේ ඔහොම ගියා නේද? හරි. මක්කේ පහ කරනවා කියන්නේ මහා කුසලයක්. තේරෙනවද? රයිට්. ඒ කියන්නේ නිත්‍ය පහ කරනවා කියන්නේ අනිත්‍යභාව මෙතනින් බලන්න අර කිව්වේ එක තැනකදී කිව්වා නේද? මේ සියලු අකුසලයන් එහෙම අයින් වෙනවා කියලා. හරි. නිත්‍ය මක්කේ අඩු වෙනවා කියන්නේ නිත්‍යභාවය අඩු වෙනවා. ඔය නිත්‍යභාවය නැති නිසා තමයි දස අකුසලෙම අපි කරන්නේ. තේරෙන්නේ නැත්නම් කමක් නෑ අහන් ඉන්න. හරිද? ඉතින් අනිත් ආමිෂ දානය නම් අන්න අපි පිළිගන්නවා කුසල්යම තියෙන එක ප්‍රශ්නයක් නෑ. සත්තුන්ට
සංඝයාට මිනිස්සුන්ට ඒ වගේ ඒව ගන්නත් පුළුවන්. එතකොට අබේදානේ ධම්මදානේ නම් දන්නවා. මම කිව්වේ ඉස්සරහට කියන්න කියලා. සතර බද ගාථාවකින් බුදුහාමුදුරු කියලා තිනවා මහා පොළවේ ඉඳන් අකනිටාවට අටපිරිකර ගහනවටත් වඩා මහත්ඵලයි මහානිසංසයි සතර බද ගාථාවකින් යම් කිසි කෙනෙකුට ධර්මයක් දේශනා කරගන්න. ওই සතර බද ගාථාව කියන එකේ තේරුම මොකද්ද? මෙන්න මේ වගේ ඒව තමයි මම දැකලා තියෙනවා. මොකද්ද? ඔහොම මම අහලා තියෙනවා. බුද්ධානුභාවයෙන් මොකක්ද එක නැති වේවා අපල නැති වේවා. ඌව සතර පද ගාථා නෙමෙයි. මේ සතර පද ගාථා කියන එක අර්ථය තමයි සෝවන් සකෘතක වනාගාමි අරහත් කියන මේ ඵලයක් පතයක්කින් සමන්විත. අන්න ඒ වගේ දේශනාවක් යම් කිසි කෙනෙකුට කරොත් එක්ක ඔයා තමු නොදෙනු අතර ඒ වගේ කෙනෙකුට යම් කිසි කෙනෙකුට කරොත් එයාගේ විඥාන ධාරාව ඒව තැම්පත් වෙලා තියෙනවා ඒව ඉස්සෙනවා. ඉස්මතු වෙනවා. තේරෙනවා. ටික පොඩ්ඩක් හරි ප්‍රඥාව වැඩිවීමක් වැඩි වෙනවා. ඒ වගේම තමයි අන්න ඒ වගේම තමයි මහත් බලයි මහානිසංසයි කියලා කියනවා. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද ඔය හැමදේම කරන්නේ මොකද මගපලයක් හැම යම් කිසි කෙනෙක් ලැබුවා කියන්නේ හිතා ගන්න බැරි කරන් දුක් ගින්නකින් එයා බඩගිනි දැන් අපිට කෑම වයිලක් දීලා ඕන්නම් පැය දෙකකට තුන පැය 6කට කෑම බඩගින්න නිමුව කියන්නකෝ. මගපලයක් එයාට ලැබුවා කියන්නේ මහා කප්ප අසංඛ්‍ය නෙමෙයි බුදු කියා ගන්න බැරි ගානක බඩගිනි නිමුවා. කියා ගන්න බැරි ගානක මරණයෙන් බේරුවා. කියා ගන්න බැරි තරම් ප්‍රමාණයක්. හිස් කැපුම් වලින්, බෙලි කැපුම් වලින් එන ගහන එව්වගෙන් ඇස් ගලවන එව්වගෙන් බුදු අම්මෝ පුදුම දුකකින් බේරීමක් වෙන්නේ. අන්න ඒකයි කියන්නේ ධම්ම දාණය සීළු දානයන්ට වඩා ධර්ම දාණය උතුම් කියලා කියන්නේ. හරිද? ඊළඟට අබේ දාණය කියලා කියන්නේ. මේකත් ප්‍රශ්නයක් තියෙනවා. බය නැති කිරීම. මොකද මේ බය නැති කරනවා කියලා කියන්නේ? අපි හිතමුකෝ ඔන්න දැන් ගෙදර ඉන්නවා ඔය මරන්න දා කුකුලෙක් හරක් බේර ගන්නවා අපි. හරිද? එහෙම නැත්නම් කුකුලෙක් ඒ මර මිනිස්සු පරයියෝ අල්ලගෙන කුකුල්ලු අරගෙන එනවා පරයියෝ අල්ලන් උඩ දානවා. ඔය වෙන රටවල නම් ඒ ටැංකියේ මාළු දාලා ඉන්නවා කපලා ගන්න. එතකොට ඒ උන් අරගෙන ඇවිල්ලා මේ මුහුදට දානවා. මෙන්න මේ වගේ දේවල් තේරෙනවා. ඉතින් මේ වගේ දේවලුත් මහා බය දන් දීම විදියට අබේ දානයක් මේ සිද්ධ වෙනවා. ඉතින් මේ මොනවා කරත් අපේ දස කුසලයේ කියන දේ අපිට රැකෙනවා. දැන් මෙතනින් මම පැහැදිලිව නිත්‍යභාවයෙන් තියලා මෙතනින් දස කුසලයේ කරා යනවා. මෙතන ධර්ම දානය දුන්නාම කොහොමත් කරුණාව පෙරදෙඩි කරගෙන දස කුසලයේ කරා යනවා. මෙතනත් එහෙමනේ පාණාතිපාතේ බය නැති කරා කියලා කියන්නේ දැන් පාණාතිපාතේ කැඩුව කියලා කියන්නේ එක පැත්තකින් අදත්ත දානයක් නැතිනවා. කුකුලේ කරේ මේ කොහෙවත් කියලා නෑ නේ යාගේ මස් ටික ගන්න කියලා. තේරුණාද? එතකොට පාණාතිපාතේ අදත්තාරේ දාන නෙමෙයි. එතකොට කුකුලා ඕක දැන් අපි මරාගෙන කෑවා කියමුකෝ. හරිද? කුකුලව අබේ දානෙ දෙන්නේ නැතුව කෑවනම් රහයි ඔන්න මුසාවාද පරුසාවාච දැන් කකුලක් මගේ අපි ගිය සැරේදී කතා කරා. මගේ කියලා ගත්ත මුසාවාදනේ මේ දස අකුසලයට මේක එක කුස දස ඔය පාණාතිපාතේ ඔක්කොම එකට කනෙක්ට් වෙනවා. ඒකයි මේ කියන්නේ. හරිද? රයිට්. ඒතකොට ඔය මොනවද දැන් ඔයගොල්ලෝ ඔක්කොම කීපේව අමතක කරන්න. ඕගොල්ලන්ට මෙන්න මෙච්චරයි මේ කොටුවේ පළවෙනි කොටුවේදී හිතන්න තියෙන්නේ. අලුත් කට්ටිය ඉන්නවා, පරණ කට්ටිය ඉන්නවා. ඔය ඔක්කොම මොනවද හිතන්න මොනවත් හිතන්න ඕනේ මේ තියෙන දේවල්. ඕගොල්ලෝ කරපු දන් දීම්, ඔය කටින පින්කම්, අටකිර කර පූජා මේ එතකොට පන්සල් හදලා දුන්නේව ඇති, හරක් නිදහස් කරේවුවා, කූඹි නිදහස් කරේව ලොකු ගොඩා මොනවද කියලා හිතන්නේ නැද්ද? කූඹියෙක් හරි. කවන්න මේ වතුරක එහෙම හරි ඇතිනේ මෙතන නේද? කූඹියෙක් හරි බේරගත්ත කවුරු හරි ඇතිනේ ඔය මොනවද දන් දුන්නා නැත්තම්. අන්න ඔය වගේ එකක් හොඳට හිතන්න තියෙන්නේ. තේරෙනවද? ඔන්න ඔබ හිතන්න ගියාම අපි චාගානුස්සතිය කියලා එහෙම කරේ. හොඳට අපි ප්‍රීතිය ගලන්න පටන් ගන්නවා. අන්න පළවෙනි කොටුවට අපි එන ප්‍රමෝදයේ ප්‍රත්‍ය වෙනවා. වැඩි නෑ. මේ මේක අරිලේසි. හොඳ රැස් දෙක පියාන හොඳ උස්මක් අරගෙන මම මෙහෙම දන් දුන්නා. හරිද? අන්න මේ ආකාරයෙන් අපිට හිතුවා. හරිද? ඔන්න දැන් බලන්න දෙවෙනි කොටුවට යන්නේ කොහොමද? සංයමතෝ වේරං නචීයති. හරිද? මෙතන කියන ඔන්න බලන්න අපි කොටුවට ඊළඟ බලමුකෝ. මේක පොඩියට තිබ්බම ලේසි වගේ. සංයමතෝ ඔන්න බලන්න දෙවෙනි කොටුවේදී කියනවා නිම්දාව. හරි. සංයමතෝ වේර නචියති කියන කොටුවට කොහොමද අපි යන්නේ? හරිද? දැන් මේ බලන්න. පළවෙනි කොටුව. හරිද? ඔන්න ප්‍රීතිය ප්‍රමෝදයේ මේ පච්චය මේ සාධාරණ කාරණේ අපි අලෝභය වුණා. ඔන්න අලෝභය නිසා දන් දීලා ඔන්න පළවෙනි කොටුවට ආවා.
පළවෙනි කොටුවට දෙවෙනි කොටුවට දැන් අපි යන ඕගොල්ලන්ට පේනවා දෙවෙනි කොටුවට යනකොට පොඩි මාර්ග බාධකයක් තියෙනවා. අපිට නිකන් නිකන් ජොලියට හේම නිකන් කියලා යන්න බෑ. හරිද? එහෙනම් දෙවෙනි කොටුවට යන්න ප්‍රත්‍ය වෙලා තියෙනවා මොකද්ද? චාගාදිට්ඨානේ. හරිද? චාගාදිට්ඨානේ ප්‍රත්‍ය වෙලා තියෙන මොකද්ද? වැඩි හිතන්න දෙයක් නැහැ. අමාරුයි අයියෝ මොනවා කියනවද මන් දන්නේ. මොකද්ද චාගාදිට්ඨානේ කියන්නේ? අපේ අතහැරීමේ ගුණේ. කොහොමද අපි අතහැරීමේ ගුණය සිහි කරන්නේ? මෙන්න මෙහෙම. හරිද? මේ තියෙන්නේ ඕගොල්ලෝ දැන් කුසලයක් කරනකොට මොකක් හෝ කුසලයක් මේ තියෙන දිව්‍ය ලෝක අපි හිතන්නේ දිව්‍ය ලෝකී දෙවිවරු එහෙ ගිහින් ඉපදෙන්නේ දැන් මේ ඔය වගේ මොකක් හරි දානයක් දීපු කෙනෙක් එහෙම මැරෙන මොහොතේදී ඔය දානය දීප එක මතක් වුණොත් මතක් ලේසියට මතක් වෙන්නේ නැති එක වෙනම කතාවක් මතක් වුණොත් හරිද අපි යන්නේ අපායක වැටෙනවද කීයටවත් වැටෙනවද අර අටිලපි චීවරයක් එහෙම මතක් වුණොත් සක්විති රජ වෙනවා කියනවා දන් දීප එකක් එහෙම මතක් වුණොත් මරණ වෙලාවේදී එහෙනම් මේ දිව්‍ය ලෝකේ දිවුරු එහෙම ඔක්කොම ගිහිලා ඉන්නේ දෙයියන් අන්න හිතන්නේ මේ මං වගේ දන් දීපු නිසා නේද මොකද්ද මේ දන් දුන්නා කියලා අචාගාදිට්ඨානය කියලා කියන්නේ අතහැරීමේ ගුණය දැන් මම හරකෙක් නිදහස් කරා නම් අපි කියමු රුපියල් ඔන්න අද කාලේ හැටියට ලක්ෂ 2ක් විතර යනවා හරකෙක් නිදහස් කරන්න එහෙනම් මට අතහැරීමේ ගුණයක් ලක්ෂ 2ක් අතහැරීමේ ගුණයක් මං සතුව තිබ්බා වැඩි හිතන්න දෙයක් නැහැ දැන් ඒක භූමියක් බේරගත් එකක් නා එතකොට ඒකේ කොහොමද අතහැරීමේ ගුණයක් හොයන්නේ? දැන් සතෙක් වතුරට වැටිලා දැන් මට එහෙම වෙලා තියෙනවා. මම එක සැරයක් යනකොට පොණ්ඩ එකේ ඉන්නවා ලේනෙක් වැටිලා. ලොකු පොණ්ඩ එකක් තියෙනවා. මම ඕකත් මතක් කරා. කොහොම පොණ්ඩ එකක් තියෙනවා. ඔය පොණ්ඩ එකේ මේ උඩට එන්න බෑ වතුර අඩුයි යට ලේනෙක් වැටිලා දගලන මම කෝට්ටක් දාලා හරිද? කෝට්ටක් දාලා ඔන්න ඒ ලේනම ගත්තා. හරිද? මම මේ කොහෙද යන්න හිටියේ මගේ බිස්නස් වැඩවලට යනකම් මට සෑහෙන්න වෙලා ගියා. මොකද්ද මං අතහැරලා තියෙන්නේ? මගේ මේ ලෞකික සැප විඳින්න තියෙන මේ වෙලාවල් එහෙම වෙන් කරන් තියාගත්තා නම් ඒ වෙලාව කැප කරලා තමයි මං අර වැටිලා හිටපු සතා බේරගත්තේ. අන්න ඒ විදිහට තමුන් දක්ෂ වෙන්න ඕනි. තමුන් මොකක් හරි කුසලයක් හිතනවා නම් ඒ කුසලේ මගේ අතහැරීමේ ගුණයක් මට තිබ්බා. දෙවිවරුන්ට ඉන්න දෙවිවරු වගේ මම අතහැරීමේ ගුණයක් නිසා අතහැරපු නිසා තමයි මුකෙක් හරි කුඹියෙක් බේරගත්තේ. පන්සලකට කටින චීවරයක් දුන්නා නම් කටින චීවරය මාස ගණන් ගිහිල්ලා ඒව පූජා කරා කියලා කියන උදේ පාන්දර නැගිටගෙන දවසක්ම ගිහිල්ලා පන්සලට බත් බැඳගෙන උදේ බස් වල läගගෙන අපි ගියානේ. අපි මේ අපේ මේ කාම ලෝකයක් එක්ක ගැටි ගැටි ඉඳ තිබ්බ වෙලාව අතහැරලා තමයි මම මෙන්න මෙහෙම ගියේ. තේන අන්න ඔය අතහැරීමේ ගුණය සිහි කරගුවම පින්වතුනි ආයි මොනවත් නැහැ. ප්‍රීතියක් ගලන්න පටන් ගන්නවා නියමෙටම ප්‍රීතියක් ගලන්න පටන් ගන්නවා. හරිද මෙන්න මේ ප්‍රීතිය ගණනවත් එක්කම හරිද මෙන්න මේ තුන්වෙනි කොටුවට අපිට යන්න පුළුවන් වෙනවා. එතකොට ප්‍රත්‍ය උනේ මෙන්න මේක. මොකද්ද චාගාදිට්ඨානේ. මහා ලොකු දෙයක් කිව්වද මමද? දීපු දානයක් මතක් කරලා මම මේ දාණය දුන්නේ මගේ අතහැරීමේ ගුණයක් මට දෙවිවරුන්ට වගේ මට තියෙනවා. අන්න ඔච්චරයි මතක් කරන්න තියෙන්නේ. හරිද? හැබැයි මේ කොටුවේ ඉන්න සංයමතෝ වේරං නචීයති කියලා කොටුවේ ඉන්න නම් අපිට තියෙන ඕනේ යෝනිසෝ මනසිකාරය. මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? අපි කලින් කතා කරා හරිද? අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මුකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක බලන්න. අන්න මම ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ පෙන්නලා මොකද්ද කිව්වේ? මේ දෙවෙනි පාරේ තියෙන්නේ මොනවද ඔක්කොම? මොනම වේදනාවක් අල්ලගත්තත් කොහෙන්ද කෙලවර වෙන්නේ? දේශයෙන් අගති ඒක තමයි වේදනාවේ ස්වභාවය. අපි කලින් කතා කරේ නේද? කලින් මේ වගේ මොන වගේද අර මේ අර ලෝභ දේශ මොහ භාවනාවේදී කතා කරේ නේ? සුඛ වේදනාව විපරිණාම දුක්ඛතාවය. දුක වේදනාව දුක්ඛතාවය සංස්කාර මේ අදුක්ඛම අදුක්ඛ අසුඛ වේදනාව සංස්කාර දුක්ඛද මොන වේදනාවක් අල්ලත් දුකි මේ ප්‍රීතිය ගලන්න ගියත් තප්පරෙන් 1000ක් යන්නේ ඔන්න මේ විපරිණාමයට පත් වෙලා මේක එන්න නැතිලා යනවා කියන එක අනිත්‍ය මේ වේදනාව මේ දැඩිය ප්‍රීතිය ගලනවා කියන දේ හැමදාම අපිට තියාගන්න. මොකද ගොඩක් කට්ටිය භාවනා කරන්න ගියාට පස්සේ මේක මේ පොඩි ඊළඟ දෙවෙනි කොටුවේට පොඩ්ඩක් එන්න කරන පොඩි භාවනාවක් විතරයි මේ. පොඩි කොටසක්. පැය භාගයක් භාවනා කරන් පැය භාගෙම මේ මගේ දැන් ඔය චානු කියලා යාළුවෙක් කියම හිටියා. හරිද? ඔයගොල්ලෝ හිතන්නේ එයා දවසක් මේක දවසක් මාත් එක්ක භාවනා කරේ භාවනාව පුරාම මේ සම්පූර්ණයෙන් මේ මෙන්න මේ පොඩි කෑල්ල කරේ. හරිද මම ඒක අතරින් ගියාම පින්වතුනි ඒ ගලන ප්‍රීතිය අපිට ඒ වේදනාව කන්ට්‍රෝල් කරගන්න බෑ. ඒ තරම් සනීපයක් අපිට දැනෙනවා. ඊට පස්සේ ඔය පින්වතුනි විශ්වාස කරන්න මාසක එයාගේ අම්මලාද තාත්තලාද චාගානුස්සතිය කියලා
මාස ගාණක් පුරාවටම මේ කොටස විතරක් භාවනා කර කර හිටියානේ. හරිද? මෙන්න මේක මටත් කියනවා මේ සාධානුසතිය පොඩ්ඩක් අරයටත් කියලා දෙන්න මෙයාටත් කියලා දෙන්න එකද. මෙතනින් එහාට යෑමක් නැහැ. එහෙම බෑ. හරිද? මේක මෙතනක් තියෙන උත්පත්තිය මෙතනක් ජරා ව්‍යාධි මරණයක් ඊළඟට තියෙන කියන එක හොඳට බලලා අනිත්‍යයි කියලා බැලුවට පස්සේ තමයි අපි මේ තුන්වෙනි කොටුවට යන්නේ. සංයමතෝ වේරන් නචියති කියන මේ දෙවෙනි කොටුවට ඔන්න අපි ගමන් කරනවා. හරි. දැන් මෙච්චර වෙලා ඔන්න දැන් ඊළඟට තමයි වැදගත් දේවල් ටික කියන්නේ. හරිද? ඊට පස්සේ බලමු පොඩ්ඩක් මෙතන මේ තව තියෙනවා දැන් අනිත්‍ය කියන එකේ අපි මේ සංයුත නිකායේ තුන්වන පොතේ පුෂ්ප වර්ගයේ පිටුව 267. දැන් ඕකේ අහනවා මේක සරලව කිව්වොත් අනිත්‍ය මොකද්ද මේ අනිත්‍ය කියන්නේ කියලා අහනවා. ඒතර බුදුහාමුදුරුවෝ මොකද්ද අනිත්‍ය කියලා කියන්නේ? සමුදය අස්තංගමය. අපි පළවෙනි සමාධි භාවනා සූත්‍රයේදී කරේ. සමුදය අස්තංගමය. පුළුවන් කෙනෙක් ඉන්නවනම් එහෙම බලන්න පුළුවන් මේ වේදනාවේ සමුදය අස්තංගමය විදිහට. නැත්තම් මෙහෙම හිතන්න. දැන් මතක නැති වගේ කෙනෙක් ඉන්නවනම් මේ වේදනාව පවත්වන්න බෑ අනිත්‍ය දෙයක්. අර දැනෙන ප්‍රීතිය හරි භයානකයි නිර්වාණය වළක්වන දෙයක් අනිත්‍ය. මේ නිසා දුක්ඛයක් මේ මට වේදනාව එපා කියලා අතාරින්න. ඒ ප්‍රීතිය අරගෙන අතාරින්න. හරිද? ඔන්න එනවා ඉන්ද්‍රිය සංවරය අවශ්‍ය වෙයි කියලා කියනවා. මෙන්න මේ කොටුවේ ඉන්න සුවින් දෙවෙනි කොටුවට ආවා. දෙවෙනි කොටුවේ ඉන්න ඉන්ද්‍රිය සංවරය අවශ්‍ය වෙයි කියලා කියනවා. මේකත් මම නිකන් කියනවා මම මේ ඉන්ද්‍රිය සංවරය අවශ්‍ය වෙනවා කියන්නේ මොකද්ද? අපි කතා කරා දැන් මෙතෙන්ට අවිල්ලා ඉන්නේ මේ ඔක්කොම අතහැරලා නැවතත් අපි ඉන්ද්‍රිය සංවරය වුණොත් එහෙම ඇහැට මම ඕක පළවෙනි භාවනාවේදී පුදුම විදිහට ඕක කියලා දුන්නා. හරිද? දේව ලෝක ගැන කියලා උඩින් උඩට යන විදිහ කියලා අර අපිට මතක නැහැ විඥාණයට මතකයි විඥාණයට මොනවද මතක? ඇහෙන් මේ අපේ මේ පෘථිවිය දැක්කා වගේ මිලියන ගාණක් සැප දේවල් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ඇහුවා චතුර්මහා රාජිකයේදී. චතුර්මහා රාජිකෙත් අපි හිටියා. චතුර්මහා රාජිකයට වඩා සැපයි යාමේ. යාමේට වඩා සෝරි තවතිසාවට වඩා සැපයි යාමේ තුසිත නිම්මාන රදී පරිනිම්මිත වසවර්තියට වගේ යනකොට අනන්ත සැපක් තියෙන්නේ. ඔය පරිනිම්මිත වසවර්තියත් අපි මේ විඥානේ අපේ හිටියා. ඉතලා ඒ මතකයන් බව අපේ විඥානය දරාගෙන ඉන්නේ. හරිද? පරිනිම්මිත වසවර්තිය වැඩි කියන්නේ ඒ තිබ්බ සැපත් අපිට මදි වුණා. ඒ මේ විපරිණාම දුක්ඛතාවයටපත් වෙනවනේ නේද? ඉතින් ඒ නිසා අපි මොන දේ දැක්කත් හරිද අපි මොකක් කර දෙයකට හොඳයි කියලා හිතපු ගමන් එතන ලොකු ગેප් එකක් හිටිනවා කියලා මම කිව්වා ලොකු පරතරයක්. ඒ නිසා මොන හරි තප්පරෙන් දැන් අපි බලන්න ඕලාරික උදාහරණයක් ගත්තොත් අපි ඕලස්කා බිරිඳව දකිලා හරි සැමියව දැකලා ෂා ලස්සන කාන්තාව කියලා ඔන්න කසාද බදිනවා. ඕක බැඳලා අවුරුද්දක් දෙකක් යද්දි මොකද වෙන්නේ රණ්ඩු කරනවා බැන ගන්නවා අන්තිපාම වෙලා ගන්නට ඉන්නවා. මොකද මේක උනේ කාලයක් ගිහිල්ලා වගේ තේරෙනකොට ප්‍රඥාවන්තයාට තේරෙනවා. මේක උනේ මේ එක මොහොතකින් තමයි මේක වෙන්න පටන් ගත්තේ. දැන් වයසට යනවා කියන එක ගත්තොත් පුංචි බබෙක් ඉන්නවා හරි සුරතල්නේ. අවුරුදු 60 වංශය විතර අපි කියනවාද අප්පෝ මේ මනස හරි සුරතල්නේ කියලා නෑ වයසයි කියලා කියන. හැබැයි පුංචි බබට ෂෝක් කියලා කියනවා. ඒ මොඩයා. ප්‍රඥාවන්තයා දකිනවා මේ බබත් එක තප්පරයක් ගානේ මේ වයසයි කියන තැනට ගමන් කරමින් ඉන්නවා කියලා. අන්න ඒ වගේ තමයි. කාර් එකක් ලස්සන ගත්තා ටික දවසයි පාවිච්චි කරන ඊට පස්සේ මේ කාර් එක මදි. එක්ක කාර් එකේ බල්බ් මම ඕව ලොකුවට කිව්වා. ගෙදරක් ගත්තත් ගෙදර හැම වෙලාවෙම බෙඩ් ෂීට් මාරු කරනවා. බල්බ් පෝච්චි මෙහෙන් අරන් මෙහෙන් තියනවා එහෙන් අරන් මෙහෙන් තියනවා මොකද? ටික වෙලාව කාලයක් යද්දී අර මේ මදි. ඒ මදි කියන එක පටන් ගන්නෙ මේ අපි ඇහෙන් හරි කනින් හරි අවිජ්ජා වුණක අවිජ්ජායනවා කියන්නේ දැකලා හොඳයි කියලා හිතපු ගමන්ම තප්පරෙන් දාන එකක්වත් යන්නේ නැහැ. මේක පටන් ගන්නවා. කාලයක් යද්දී තමයි අපිට හොඳට දැනෙන්න වෙන්නේ. නමුත් පටන් ගැනීම කියන එක වෙනවා. මෙහෙම ජෝමනස්සයට ඇති වුණාට පස්සේ මොකද කරන්නේ? අවිජ්ජායලා දෝමනස්ස ඇති වුණාට පස්සේ අර බිරිඳත් එක්කන රණ්ඩු වෙනවා. ඔහො මේ දැන් රස්සාවක් වගේ කරන බෙස්සන් ගහනවා අරව කරනවා මෙව්ව කරනවා නේද? අන්න දස අකුසලීටම යනවා. තේරෙනවද? එහෙනම් ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම් ඔන්න නිකම්ම ශික්ෂාපද පිරෙනවා. ඒක තමයි මේ කියලා තියෙන්නේ. තේරෙනවද? දෙවෙනි කොටියේදී වෙන දේ. හරිද? හරි. හරි. දැන් අපි බලමු. දැන් හරි ලේසි. හරිද? ඔන්න දැන් අපි ගියා පළවෙනි කොටුවට ගියා. දාණය මතක් කරා. නිකන් ලක් දාලා පළවෙනි කොටුවට ගියා. ඊට පස්සේ මම මේ දාණය දුන්නේ මගේ අතහැරීමේ ගුණය තිබ්බා කියලා දෙවිවරු වගේ මාත් අතහැරීමේ ගුණය තියෙන හොඳට ප්‍රීතිය ගලන්න පටන් ගත්තට පස්සේ හිතුවා බුදු අම්මෝ මේ ප්‍රීතිය මම මේක ටට්ටක් ගාලා කරන්නේ ඊළඟට තමයි වැදගත්ම කොටස කරන්නේ. හරි? බුදු අම්මෝ මේ ප්‍රීතිය අනිත්‍ය දෙයක් මේක දුකයි මට මේ ප්‍රීතිය එපා කියලා දෙවෙනි කුටුවට ගියා. දැන් තමයි මේ භාවනාව මම වැඩිපුර වෙලාවක් පැහැදිලි කරන්න යන වැදගත්ම කොටස දැන් තමයි තියෙන්නේ. හරිද? මේකත් ගියා.
මේකත් ඕනි කෙනෙකුට චාගාදිට්ඨාන හැර මෙතෙන්ට එන්න පුළුවන්. හරිද? හේතුව ප්‍රත්‍ය චාගාදිට්ඨානේ හේතු යෝනිසෝ මනසිකාර අනිත්‍යයි කියලා බලලා මෙතෙන්ට ආවා. ඔන්න මෙතනින් යනවා. හරිද? තුන්වෙනි කොටුවට යනවා. මේක තමයි මේ භාවනාවේ මට වෙන මොනවත් එපා. මෙන්න මේ කොටුවට කට්ටිය ගියා නම් හොඳටම ප්‍රමාණවත්. හරිද? අලුත්ම කට්ටිය. අර හොඳට භාවනා වැඩෙන කට්ටිය පොඩ්ඩක් මෙහෙට යන්න ඕනි. අනික් කට්ටිය මේ කොටුවට ගියා නම් මට හොඳටම ප්‍රමාණවත්. මේ කොටුවට කොහොමද යන්නේ? නිකන් යන්න බෑ. දැන් මෙතෙන්දී නම් එනකොට පොඩි මාර්ගවාදකයක් තිබ්බා. ඡාගා දිට්ඨානේ. මේ කොටුවට එනකොට අපි පහු කරන්න වෙනවා ප්‍රඥා දිට්ඨානේ කියලා එකක්. මෙතන මොකද්ද මේ ගහලා තියෙන්නේ? යථා භූත දස්සනං පච්චය. ඔය කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න. දැන් මෙතන තියෙන දික්ඛියෝගය කියලා කිව්වේ මොකද්ද ඉස්සෙල්ලා මං? වැරදියට වටහා ගැනීමක් කියන එක තමයි දික්ඛියෝගය කියන්නේ. වැරදියට වටහා ගැනීම නැති කරන්නේ කොහොමද? ඇත්ත ඇති සැටියෙන් දැකිනවනම් මේ වැරදියට වටහා ගැනීම නැති වෙනවා. වැරදියට වටහා ගැනීම නැති වුණාම මොකද වෙන්නේ? දික්ටි වැරදි දික්ටි කුටු වෙලා යනවා. වැරදි දික්ටි කුඩු වෙනවා කියන්නේ මොකක්ද? වැරදි දික්ටි කුඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද? දිට්ඨියා සුප්පටි විද්දා. ඔන්න අපි අර මොකද්ද සෝතාන දත සූත්‍රයේදී කියන්නේ සුතා බණ අහන්න ඕනි තථා ඊට පස්සේ වචසා පරසිතා ඊට පස්සේ මනසා මනසින් දැන් මේ කරන්නේ අපි මනසෙන් මෙනෙහි කරන විදිය තමයි මනසෙන් මෙනෙහි කරනවා මනසින් මෙනෙහි කරලාම අන්තිමේට දිට්ඨිය සුප්පටිවද්දා වෙන මඟපල ලැබීමට නම් මේ දිට්ඨීන් සුපිරිසුදු වෙන්න ඕනි කැඩිලා යන්න ඕනි අන්න දිට්ඨි කැඩෙන තැනක් තමයි මේ මං කියන්නේ මේ දැන් අපි මේ කතා කරන්න යන්නේ හරිද කොහොමද අපි මේ වැරදියට වටහාගත්ත දිට්ඨි කඩන හැටි මේ කඩන්නේ කොහොමද කියලා බලනවා මෙතෙන්දී මේ ප්‍රඥා දිට්ඨානය හරහා තමයි මේ දිට්ඨිය කඩන්නේ මේ දින ආයුධයේ දිට්ඨි කඩන්න තියෙන මේ ආයුධයන බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කොහෙද මට ධාතු විභංග සූත්‍රයේදී කියලා තියෙනවා කොහොම මේක ලෝකෙදී අපි මේ පුතා දුව ගගා නටන විකාර ඇඟ ශරීරයේ කිතර කාර් ගගා මේ ඔක්කොම කඩන්න පුළුවන් කොටස් 6කට කොටස් 6කට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන වැඩි ඕනේ පඨවි ආපෝ තේජෝ වායෝ ටික අදට කඩාගත්තා නම් අලුත් කට්ටිය හොද්දටම ප්‍රමාණවත් හරි හරි එතකොට මේක කඩන්න පුළුවන් වෙන්නේ උද්දම දක්ෂයෙකුට විතරයි. හරිද? යථා භූත දස්සනම් පච්චය සත්‍ය විදිහට දකින්න පුළුවන් වෙන හොඳ දක්ෂයෙකුට තමයි හැබැයි දැක්කොත් හරි වාසනාවන්ත අවස්ථාවක්. මම කියලා තියෙනව නේද? අපිට මඟඵලය ලබන්න බැරි වුණත් යම් කිසි තැනකට අපේ මනස ඉස්සුනොත් ඒ ඉස්සුන ස්වභාවය විසින් ඒක ලෝක ධර්මතාවයක්. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනකොට ඒ කියන්නේ පංච මහා විලෝකණය කරන්නේ අපි සුගති සම්පත්තිය කරා යනවා. එතකොට බුදුරු මහා කරුණා සමාපත්තියට සමාදිනකොට අපි මොන වැරද්ද බුදුරුන්ට ගහලා පෙන්නුවත් බුදුරු අපේ පස්සෙන් එනවා. බුදුහාමුදුරු වැඩියේ නෑ. ඔය එහා මේ ළඟ පාත හිටියා තීර්ථකයට කාගේවා දියේ නෑ. හැබැයි කිලෝමීටර් 10 ගණන් සමහර තැන්වල 10 ගණන් 500 ගණන් 100 ගණන් ඇවිදෙන්න ගිහිල්ලා දැන් උරුවෙල් කාශ්‍යපල ගයා කාශ්‍යපල ඒ වගේ කට්ටියම හම්බෙන්න ගියා. ගිහිල්ලා විරිදි ප්‍රාතිහාර 300ක් පාලා තමයි ඒගොල්ලන්ගේ නිවන් දැක්වේ. හැබැයි එහා පැත්තේ හිටපු අර ඌරවර්ණ කෙනා එයාව ගාවට ගියේ නෑ. හරි. ඉතින් මොකද්ද බුදුහාමුදුරුවෝ කිසි සමානාත්මකතාවයක් නෑ නිකන් බැලුවම නෑ. මොකද අර බුදු කෙනෙක් සම කරුණා සමාපත්තියෙන් බලනකොට බුදු කෙනෙකුට ගොඩ ගන්න පුළුවන් විදිහට අපි සසරේ මොකක් කර දෙයක් කරගෙන තියෙන්න ඕනේ. අන්න එතකොට බුදුහාමුදුරුවෝ ගොඩක් කට්ටිය අනේ මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කර කර ඉන්නේ. ඔය වගේ ප්‍රාර්ථනා බුදුහාමුදුරුවෝ කියනවා අපි බුදුවරුන්ට අටපිරිකර පූජා කරලා තියෙනවලු මේ බුදුවරුන්ට කරපු අටපිරිකර ටික ගොඩ ගැහුවොත් මෙතන ඉඳන් අකරිඩාවට යන එකක් ගහලා තියෙනවා. අපි තාමත් ඒකම කර කර ඉන්නවා. අපි කරන්න ඕනේ මෙන්න මේක අපි මෛත්‍රී බුද්ධ ශාසනය හැරි නිවන් දකින්න හිතනවා නම් අපි බුදුහාමුදුරන්ට අපි ගාවට එන්න පුළුවන් වෙන විදිහට අපි මනස හදා ගන්න ඕනේ. මගපලයක් ලැබුවේ නැත්නම් මනස හරි හැදෙනවා මෙන්න මේ දේවල් කරාම. හරිද? right. මේක දක්ෂයකට කරන්න කොහොමද අපි මේක කරන්න කියලා බලමු. දැන් මෙතනදී දැන් මේක මම ටිකක් හිමීට දැන් මෙතරේලා මම චුට්ටක් හයියෙන් පැහැදිලි කරා. දැන් හිමීට පැහැදිලි කරනවා. හරිද? හරි. දැන් මෙතෙන්දී අපි කරන්න ඕනි මෙච්චර වෙලා කරේ අපි අ, කරපු කුසලයක් මතක් කරලා.
ප්‍රීතිය හොඳට ඇති වෙන අර නොදකින් කියලා රුපියල් 20ක් දීපු එක නෙමෙයි. සාමාන්‍ය මොකක් හරි හොඳ ප්‍රබල කුසලයක් මතක් කරලා ඒ මතක් කරන්නේ කරලා ඒ කුසලය ප්‍රීතිය එනකොටම හිතනවා මට මගේ අතහැරීමේ ගුණයක් තිබ්බ නිසා තමයි මේක කරේ කියලා ඒ දෙක ගලපනවා. කූඹියෙක් බේරගත්තා නම් මම අතහැරියා මගේ කාලය. මම කිව්වේ මම ලේන බේරගත්තා කියලා. මගේ කාලය මං අතහැරියා. මං දෙවිවරුත් මෙහෙම තමයි කරලා තියෙන්නේ කියනකොටම අපේ මනස උස්සනවා. මේ මනස උස්සලා ඉස්සුවට පස්සේ ඔන්න විශේෂ අවස්ථාවක් එනවා. දැන් බලන්න අපි සමහරක් දවසට පන්සලට දානයක් ගිහින් දී අමුතු ප්‍රීතියක් එන්නේ. එතකොට හිගන්නෙක් කාවත් රුපියල් 5ක් දෙනවා. බල්ලෙක් කාවත් රුපියල් 5ක් දෙනවා. වෙන්දර ගාලා ගන්නවා. අද රුපියල් 5ක් මේ බත් ටිකක් දෙනවා. නේද? දකින කෙනාට අතේ තියෙන ඔක්කොම සල්ලි දෙනවා. මේ විඥාණයට හරි අපූර්ව දෙයක් කියලා මේ විදිහට ඔය අපි දෙවි කෙනෙක් අර මේ කියන පොඩ්ඩක් උස්සපු ගමම්ම විඥාණයට දීගෙන යන්න ආසාවක් එනවා. අන්නේ යන්න අන්න ඒක පාවිච්චි කරලා තමයි බුදුහාමුදුරු මේ චුන්ද කර්මාන පුත්‍රගේ මේ දිට්ඨි ටික කැඩුවේ. අපිත් ඒ විදිහට විඥාණය මෙහෙवला හරිද මොනවද අයින් කරන්නේ මෙන්න මේ විඥානය අර දන් දෙන්න ආසාව ඇති කරලා ඒ ආසාවෙන් ආසාය ආයුධයක් කරගෙන අපි කඩනවා මේ ධාතු ස්වභාවයන් ටික කඩනවා. අපි මුළු ලෝකෙම පුතා දුව මාමා බාප්පා ඔක්කොම කියලා මේ අල්ලන් ඉන්නනේ මේ ධාතු ටික. මේ ධාතු ටික කැඩුවොත් එහෙම අපි මේ මුළු ලෝකෙම අපිට මිදෙන්න පුළුවන්. තේරෙනවද? කොහොමද අපි මේ ධාතු කරන්නේ? අපිට ඕන විදිහට නෙමෙයි. තථාගතයන් වහන්සේ මහා ප්‍රඥාවෙන් දේශනා කරලා තියෙනවා ධාතු කඩන්න හරි ලස්සන විදියක්. මම පඬිතයා වගේ අවුරුදු 5ක් 6ක් විතර විවිධාකාර ක්‍රම වලින් මේක කඩලා බැලුවා. හැබැයි මම මේ දැන් කියලා විදිහට කඩන්න බැලුවොත් හොද්දට ඒක වැඩෙනවා. ඒ නිසා මේ විදිහටම කඩන්න ධාතු. කොහොමද කඩන්නේ? ඔයගොල්ලෝ දන්නව නේද? ඉතින් පතවිය ආපෝ තේජෝ මේව දන්නවනේ. හරි. බුදුහාමුදුරු කියනවා අපි පණවන් ඉන්නවලු මේ ලෝකේ හැමතැනම තියෙන්නේ පතවි නම් පතවි. අපේ විඤ්ඤාණය විසින් පණවගෙන ඉන්නවා නිකන් මේක අභ්‍යන්තර බාහිර වගේ කියලා පණවන් ඉන්නවා. එහෙනම් මේ විඤ්ඤාණයෙන් ධාතු ගලවනම් අපි අභ්‍යන්තර බාහිර වශයෙන් පළවෙනියට බලන්න ඕනේ. කොහොමද බලන්න කියලා කියන්නේ ගරහන ලද වස්තුවක් ඇසුරේ. මම ඔක මැණික් ගලක් අරගෙනත් කරලා තියෙනවා වැඩක් වෙන්නේ නැහැ. ගරහන ලද වස්තුවක් ඇසුරෙන් බලන්න ඕනේ. උදාහරණයක් වශයෙන් බලමු අපි පතවි ධාතුව. පතවි ධාතුව කොටස් 20ක් තියෙනවා මොනවද? ඇඟේ කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, ඇලදිව, හප්පේ, පපු මසය, මේ අතුනේ, අතුණු බහන්නේ, ආහාර, මල, මොළය නේද? ඉතින් මේ ආදිය 20ක් තියෙනවා. මේකේ එක එකනාට අප්පිරිය හිත වැඩිපුර මේ 20 බැලුවාම තමුන් තෝරගන්න ඕනේ තමුන්ට මේ වගේ අප්පිරියක් මොකද්ද කියලා. දැන් මට ඔය දත් නනම්මනකට වැඩි අප්පිරියාවක් එන්නේ නැහැ. මම මේ කළු කරලා තියෙන්නේ මම බලන්නේ මෙන්න මේ මල කියන මොනවද? අසූචි. මම ගන්න අසූචි. දැන් මම ඕක මෙන්න මෙහෙමයි සාමාන්‍ය මෙඩ කට්ටිය භාවනා කරන්න කියනකොට අපි හිතමු මෙන්න මේ අභ්‍යන්තර වශයෙන් බාහිර වශයෙන් අසුචි බලන්න කියනවා. කොහොමද බලන්න කියන්නේ? හරි. අපි හිතනවා මෙන්න මෙහෙමයි හිතන්නේ. අනත්ත් සංඥාවට හිත ගන්න ඕනේ. අනත්තෝ කියලා අතරින්න පුළුවන් වෙන විදියට. මගේ නෙමෙයි අනත්තයි කියලා කියන්නේ මොකද? මගේ නෙමෙයි. අපි හිතනවා එළිය ඔන්න ඕගොල්ලෝ එළියට බහිනකොට බල්ලෙක් දාලා තියෙනවා උත්ත කහ ගුලියක් දාලා තියෙනවා. ඕගොල්ලෝ ඒක අරගෙන ඉල ගෙදරilla මේසුලින් තියා ගන්නවද? නෑ නේ අප්පෝ කියලා විසික් කරලා දානවා. අවලවල දානවා. නැත්නම් ඈතකට විසික් කරලා දානවා. අප්‍රියාවෙන් ඉවත් කරා. ඉතින් ඒ තිබ්බ අසූචි වගේම දෙයක් නේද මගේ ඇඟ ඇතුලේ තියෙන්නේ. ඈ එතකොට ඒ අසූචිත් පතවි. එළියේ තිබ්බ බලවේට්ට කියන්නේ පස්ස පතවි. අපේ ඇඟේ තියෙන එකත් පතවි. අපේ දැන් හිතේ තියෙනවා මේ පතවි ආපෝ තේජෝ වායු මේ දේවල් වලක ගැටිලා තමයි අයියෝ මේ සංසාරේ මහා දුක විඳින්නේ කියන එක දැන් අපේ හිතේ තියෙනවා. පළවෙනි මුල ඉඳන් ආපු කට්ටියගේ එහෙම. ඊළඟට හොඳට වැඩෙනවා. හරිද? එහෙනම් මං කියනවා අභ්‍යන්තර ඒවා බාහිර ඒවා මේ ලෝකේ කියන කිසිම පතවි ධාතුවක් මට එපා කියලා අතාරින්න. හරිද? දැන් ඕක මම කර ඉන්නකොට මං එදා පොඩි සාමරේර ස්වාමීන් වහන්සේ නමට ওই භාවනා කරා. කළා ඉවරම මට තේරෙන වැඩුන්නේ නැහැ කියලා මම ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා. ආවනේ කොහොමද අනේ මහත්තයා එහෙමත් නෑ ඊට පස්සේ මං අහුවා මොකද්ද දැන් ප්‍රශ්නේ කියලා. ඉතින් මහත්තයා මට නම් අප්පිරිය නෑ. ඉතින් මට මගේ මේ මං දැන් টয়ලට් එකට ගියම ගියාට මං මෙව්වා අසූචි ගියාට මම ඒ වචන වලින් කිව්වේ මෙහෙම ගියාට මට නම් ඉතින් එහෙම අප්පිරියක් නෑනේ මහත්තයා. ඉතින් මගේ වුණානේ කියලා කිව්වා. අන්න වැඩේ. අපි මෙතෙන්දී දක්ෂ වෙන්න ඕනි. අපි කොහොමද අප්පිරියා හිතන විදිහට කරන්න ඕනි. ඉතින් මම මෙන්න මෙහෙම කිව්වා. හරි. දැන් ඔබ වහන්සේ දැන් වහන්සේ අයින් කරමුකෝ දැන් ඕගොල්ලෝ හිතන්නකෝ ඕගොල්ලෝ
ඔන්න රැයට කනවා කොත්තුවක්. මොකද්ද ගන්නෙ? කොත්තුවක්. දැන් උදේ පන්සල් යන්න හරි කොයි හරි යන්න තියෙනවා. ඔන්න දැන් එළියට එනවා. එළියට එනකොට බඩ බරබරස් ගන්නවා. ඔන්න එළියට එක කකුලක් තිබ්බා. ඔන්න ආයි දෙවෙනි කකුල තියෙනවා ජරස් ගන්නවා. තුන්වෙනි කකුල තියෙනකොට ජරබරස් ගාලා සුදු ගවුමේ හරි සරමේ හරි යනවා. හරිද? එහෙම නැත්නම් රැයට ඇඳේදිම යනවා. ඕගොල්ලන්ට මොනවද යන්නේ? අසූචි. ඕගොල්ලෝ දැන් රැයට ඇඳේදි ගියාම අනේ බෑනේ හෙට උදේටම හොද ගන්නව නැගිටලා කියලා බුදිය ගන්නවද? මොන පිස්සුද දුවලා ගිහිල්ලා හොදන්නේ? එළියට යනකොට අද පන්සල් ගිහිල්ලා ඇවිල්ලා දසසිල් රැකලා මේ ටික මම හොද ගන්නවා. එහෙම ගහා පාටින් වැගිරි යනවාද පන්සල් මොන පිස්සු සරම ගලලා හොද ගන්නවා. අන්න එහෙම හිතන්න. එහෙනම් මම දැන් ස්වාමීන් වහන්සේට මේ උන්වහන්සේගේ අක්සු ජීවනාන්තයට අප්පිරිය නෑ වගේ එකක්. මං ඒවාද ඔහොම වුණොත් හරිද? එතකොට නම් අප්පිරිය. අන්න ඒ වගේ ටැක්ටිකල් මේ කියන්නේ උපායශීලී වෙන්න ඕනි. හරිද? එහෙනම් අභ්‍යන්තර ඔන්න මට බඩ ගියා. මල පහ ගියා. මම ගාගෙන පන්සල් යන්නේ නැහැ. හප්පෝ අර අභ්‍යන්තර පතවි ධාතුව අප්පිරියයි එපා. බාහිර එළියට බහිනකොට පුංචි ළමයි කක්කවලින් සෙල්ලම් කරන පුංචි ළමයි අසුචි වලින් ගුලි හදාද සෙල්ලම් කරලා දමල ගහන තෝර ගාලා මූණට අසුචි ටික. අනේ පව පොඩි එකා මං පය හවසයිලා හොද ගන්න පුතේ කියලා යනවද නෑනේ. මූණේ වෙලාවෙම හොද ගන්නවා. නේද? එහෙම නැත්නම් කාකෙක් ජරාවක් දාන තරපරස් කරන ශරීරයට. අනේ පව් මේවා අනිත්‍යයි දුකයි විපරිණාමයට පත් වෙන දේවල් මට එපා කියලා කක්ක පිටින් යනවද? නෑනේ ඕන මොනවද හොද ගන්නවා. එහෙනම් බාහිර අසුචිත් මොන එපා. ඔය අභ්‍යන්තර අසුචි වල පතවි ධාතුව ප්‍රකටයි. බාහිර මේ අසුචි ධාතුවේ මේ අසුචි වල පතවි ධාතුව තියෙන්නේ. මේ මුළු අනේ අම්මේ මට මේ ලෝකේ කිසිම පතවි ධාතුවක් එපා. හරි සරලයි නේද භාවනාව? කිසිම පතවි ධාතුවක් හැබැයි දැන් ගොඩක් කට්ටිය මේක තමයි පළවෙනියට කරන්නේ. දාදා මේකේ බලවත් කොටස මේක එහෙම බෑ. විඥානය රවට්ටන්න ඕනි. විඥානය අර දාන දීපිකක් ගෙනල්ලා ඔයා නිකන් දෙයියෙක් වගේ වට හොඳ අතරැණීමක් තියෙන කියලා රවට්ටලා එයා හොඳට විඥානය උස්සන්න ඕනි. එතකොට යාට දීගෙන යන්න අර බල්ලොන්ට අරගොල්ලන්ට මේකට දණ්ඩ දෙනවා වගේ ස්වභාවය මේ අපි කරලා කියන්නේ. හරි ස්වභාවයක් එනවා. ඒ ස්වභාවයට පස්සේ අර ප්‍රීතිය ඉන්න බෑ. දැන් අපිට යන්න දෙන්නේ නැහැ විඥානය උතනින් එහාට. ওই ප්‍රීතිය නැග්ගට පස්සේ දිගටම දන් දීපුවම හිතන්න පටන් ගන්නවා. ඒ කෙලවරක් නැහැ. ඒ හින්දා ටක් ගාලා කියනවා මේකත් අනිත්‍යයි, මේකත් දුකයි, මේක එපා කියලා ඔන්න හිතලා හරිද? දෙවෙනි කොටුවට එනවනේ දන්නේම නැතුව දෙවෙනි කොටට ඇවිල්ලා ඔන්න පටන් ගන්නවා ටක් ගාලා විදර්ශනාව දාන්න. අන්න ඔච්චරයි සරලයි. හරිද? පතවි ධාතු ওই විදිහට එපා කියලා. දැන් පැහැදිලිද මේ මට වෙන මොනවත් තුනේ මේ කොටස කරත් ඇති. පතවි ධාතු මේ කොටස කියන්නේ පතවි ආපෝ තේජෝ වායෝ අයින් කරත් ඇති. හරිද? ඊළඟට ආපෝ. ආපෝ මොනවද අපේ තියෙන්නේ? ආපෝ බුදුහාමුදුරු කියන පිතය, සෙමය, සැරවය, ලේ, දහඩිය, මේද තෙල, කඳුළු, වුරුණු තෙල, කෙල, හොට්ටු, හෙම මේ සාදාපුව බලන්නකනේ මුත්‍රා රයිට්. දැන් මේකෙන් එක එකනට එක එක විදිහ ඇති. දැන් මට සාමාන්‍ය පිත කියනවා වමනි. වමනි චුට්ටක් මට හොට්ටු මුත්‍රා ඔය ටික හොඳට වැදිලා තියෙනවා. මට වදිනවා. ඉතින් මම මෙතෙන්දී එකක් දැන් ඔක්කොම ගන්න ඕනේ. දැන් මෙතෙන්දී එකක් ගත්තාම ඇති. හරිද? බුදුහාමුදුරුවෝ මෙතෙන්දී එකයි කියන්නේ. ඔන්න ගන්න වමනි ගත්තා. දැන් හිතන්න අර වගේම හරිද? මොකද්ද? ඔන්න රෑ මොනවා හරි කාලා බස් එකේ යනකොට අපි කියමු බස් එකේ කවුරු හරි දාලා තියෙනවා මේ ෂීට් එක වමනේ ගොඩක්. හරිද? අපි දන්නේම නැතුව ගිහිල්ලා උඩ බලාගෙන ගිහිල්ලා උතල වාඩි වෙනවා. ඔන්න පස්සනිය රස්නියට දැනෙනවා. අම්මේ සැප කියලා අපි යනවාද? අපේ බස් එකකට බැහැලා පොන්දොස්තරටත් බැනලා පුළුවන් නම් ගහලා අපි නේ යකා නටයි. හිතන්නකෝ. වමනේ ගොඩ ගිහින් වාඩි වුණා නම් අන්නේ අප්‍රියා ගන්න. ඒ අප්‍රියාව ගන්න. ඒ අප්‍රියාව තමයි ආවිදී. මේ මොනවද බාහිර පතනේ. ඉතින් අභ්‍යන්තර බාහිර ආපු අභ්‍යන්තර ආපු අපිටම වමනේ ගියත් ওই ටිකම තමයි අපි වමනේ පිටින් ගිහිල්ලා ටවුන් එකට ගිහිල්ලා එහෙම රැට නිදා ගන්න කලින් ඇදේ වමනේ ගියොත් පොඩ්ඩක් වමනේ පැත්තකට දාලා අපි අනිත් පැත්තේ බුදියන්නේ නැහනේ. ඇඳ ගසලා මොන ලෙඩේ තිබ්බත් ඇඳ අප්‍රියයි. හරිද? මම මේක වැඩි විලාවක් කරනවා මේ කොටස. උදට තේරුණාද? හරි. ඔය අප්‍රියව ගත්ත අභ්‍යන්තර වමනි බාහිර වමනි ඔය අභ්‍යන්තර වමනි වල තිබෙත් ආපෝ බාහිර වමනි වල තිබෙත් බහුල වෙන්නේ ආපෝ මේ මුළු ඒ මල අප්‍රියව අරගෙන කියනවා මුළු ලෝකේ තියෙන කිසිම ආපෝවක් නේ අම්මේ මට නම් එපා අනේ අම්මේ කියන්න ඕනේ මට එපා කියලා කියන්න හරි මට එපා හරි ඊළඟ දැන් ඕක තේරුණාද හරි ඊළඟට තව මොනවද දාත තියෙන්නේ පතවි ආපෝ නේද තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ තියෙනවා හරි හරි ඊළඟට ගත්තා වායෝ ධාතුව හරිද වායෝ ධාතුව ගත්තාම
උඩ පල්ලයට ගමන් කරනවා වායු ධාතුව. අධෝමුඛය දන්නව නේද පිටිපස්සෙන් යන්නේ. ඒ වගේ ඒ ආදී වශයෙන් තමුන් කැමති වාතයක් ගන්න පුළුවන්. දැන් හිතන්න ඕගොල්ලෝ දැන් AC රූම් එකකට දාලා AC බස් එකක යනවා කොහේ හරි. හරිද? දැන් ඔය රැයට කවුරු හරි එනවා එයා පැත්තේ මෑන්ස් කෙනෙක් ඉන්නවා මේ පුද්ගලයෙක් ඉන්නවා වාඩි වෙලා ඔන්න උත්ත බිත්තර මේ කොත්තුවක් කාලා රෑ. උණු බිත්තර කොත්තුවක්. ඔන්න පිට කරනවා වාතයක්. හරිද? මොකද කරන්නේ ඕගොල්ලෝ? මේ සුවඳ කියනවාද? ඈ එහෙනම් බාහිර ආපෝ ධාතුව වායෝ ධාතුව මගේ කියලා ගත්තද නැහැ. දැන් අපිට වෙනවා ඕක. අපිට වුණ ගමන් අපි කග්ගල අතුස්සල කියනවාද? මගේ තමයි වාතය ගල එහෙම කියනවා නැත්නම් අපි නහය වහගෙන චික් කවුද මන් දන්නේ නැහැ නේ චික් විතරක්. එහෙමද කියන්නේ? අපිවත් කැමති නේ අපේ මේක පිට වැඩි ඕනේ අපේ අඟේ ගැඳේ ගඳ ඇඟේ අපි නාන්නේ. මේ ඇඟේ ගඳ උහුල ගන්න බැරිද? ඇත්ත කතාව. ගඳ ඇයි රෙදි හොදන්නේ? ගඳ උහුල ගන්න බැරිද? අපේ ඇඟ අභ්‍යන්තර දිය ජරා වෙලා වායු ඒ වායු ගඳත් එක්ක එනවා. ආ දැන් එහෙම නැත්නම් টয়ලට් එකක් හරි හිතන්නකෝ. හරිද? ඔන්න අපි වායු ධාතු හතර ගන්න බැරි කවුරු හරි ඉන්නවනම් නුවර ඇවිල්ලා අපි හම් වෙන්නේ. ඒතකොට පෙන්වන මිනුවර තියෙන පොදු වෙසිකිළියක්. කෙලින්ම ඔක්සිජන් ටැංකියක් ගහන් තමයි යන්න ඕනි මේකට යනවා නම් টয়ලට් එකට නැත්නම් ඉවරයි සීන තියෙනවා. මාර ගඳක්. ඈ දැන් කවුරුත් ඔය වගේ ගඳ තරකට ගිහිල්ලා වාඩි වෙලා ආනාපාන සතිය එහෙම කරන අය ඉන්නවද මෙතන? টয়ලට් එකට ගිහිල්ලා නෑනේ. නහය වහගෙන අභ්‍යන්තර වායු ධාතුවත් අපි අන්න ඒ වගේ ගරහන එකක් ගන්න ඕනේ. මගේ කියලා ගන්නෙ නෑ. බාහිර එකත් මගේ කියලා ඔය මොකක් හරි තමුන්ට අපිට හිතෙන එකක් මුන්න ඊට කියනවා මේ අනන්ත ලෝකේ මොනම මොකක්වත් වායු ධාතුව නම් මට එපා කියලා අතාරිනවා. තේජෝ ධාතුව දැන් මතක මේ හතර නම් ඉතින් මතක තියාගන්න ඕනේ පින්නුතුනේ. අනිත් ඒවා මට මොකක්වත් නැතත් කමන්නේ. හරිද? පතවි මොනවද අසූචි කක්ක කියලා මතක තියාගන්න කමන්නේ. ගුණවර්ප නෙමෙයි. කක්කයි වමනී මේකට ඉතින් වචන කියන්නේ නැහැ මම. හරිද? පිටිපස්සෙන් පිට එන වාතයයි හරි. ওই ටික මතක තියාගන්නකො. හරි. අභ්‍යන්තර හැබැයි උතර වචන දෙක. අභ්‍යන්තර බාහිර. අභ්‍යන්තර බාහිර. අභ්‍යන්තර බාහිර දෙකම එපා කියලා බුදුහාමුදුරුවෝ අයින් කරන්න කිව්වා. ඒක එහෙම්මම කරන්න. හරිද? ඒක එහෙම කරේ නැත්නම් දෙවිදිහකට තමයි මේක වැඩෙන්නේ. හරි පුදුමයි. බුදුහාමුදුරුවන්ට පුදුම ප්‍රඥා තියෙන කොහොම කරාත් දන්නේ නැහැ. ඒක කරාට පස්සේ මහා බලන්නකොද? හරිද? මේක වැඩුණාට පස්සේ බුදුම ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. හොඳටම ශ්‍රද්ධාව ඇති වෙනවා. හරිද? මාර වැඩක් ඒක. හරිද? ඊළඟට පින්වතුනි තේජෝ ධාතුව. දැන් ඔය gedara කුණුබක් එහෙම තියෙනව නේද? gedara කුණුබක් එහෙම වෙලාවට අල්ලද්දී අර මාස් එහෙම අනම්මනම් දාලා දීද්දි මොකද ඇතුලේ පැහෙනවා. ඒ පැහෙන්නේ ඇයි? තේජෝ ධාතුව ෆ්‍රිජ් එකේ දැම්මම පැහෙනවද? නරක වෙනවද? නැහැ. එළිය තිබ්බම මේ තේජෝ ධාතුව නිසා ඒක රත් වෙනවා. රත් වෙලා කුණු වෙලා ඔබ කුණු බාස්කට් එකක් තමයි ඒක රත් වෙන්නේ. හරි දැන් අපිට ගෙදර නිකන් සීතලක් එන වෙලාවට අම්මෝ අද නම් හරි සීතලයි අප්පා. බෙඩ්ෂීට් එක පිරෙව්වා සීතලයි. කමන්නේ මම කුණු බාස්කට් එක බදාගෙන බුදිය ගන්නවා කියලා එහෙම ඉන්නවද කවුරු හරි? නෑ. එහෙනම් අපි කුණු බාස්කට් ළඟටවත් යනවද නෑ? ඒ ළඟටවත් කාමරේට එම් ගිහලා තියාගන්නවද ඒ වගේ? රත් වෙච්ච ගඳ ගන්න කුණු මේ වගේ එකක්. අපිරි ඈත් කළා. එහෙනම් බාහිර තේජෝ ධාතුව අපිට එපා. ඉතින් ඒ වගේම එකක් රත් වෙලා තියෙන මේ ඇඟේ තියෙන පතේ අර කතා කරා කෙල්ල හොට්ටු හැම ඌව පැහිලා හැදිච්ච රස්නියක් තමයි ඇඟේ තියෙන්නේ. නේද? දිව්‍යවරුන්ගේ වගේද නෑනේ වෙහිච්ච රස්නියක් තියෙන්නේ. බුදුහාමෝ ඒක කුණු බාස්කට් එක හොඳයි. අපේ ඇඟේ තියෙන කුණු බාස්කට් පොඩි ටිකයි. අපි යටි බඩ ගත්තොත් එතන කක්ක කියයි මූත්‍රා කියයි වමන කියයි හොට්ටු කෙල හෙම හප්පීනේ. ඉතින් හිතන්නකෝ ඔය වගේ කුණු ගොඩක් එකතු වෙලා රස්නේ හැදිලා තියෙනවා. අභ්‍යන්තර රස්නිත් එපා බාහිර රස්නිත් එකයි. ඔය කියන්නේ මුළු තේජෝ ධාතුවම මට මේ ලෝකේ එපා කියලා අයින් කරන්න. නැත්තම් මොකක් හරි කමන්නේ මෙතන හොඳට දැනෙන එකක් ගන්න ඕනේ. එකක් හරි මෙතන කඩා ගන්න බැරි වුණොත් භාවනාව වැඩෙන්නේ නැහැ පිටුතුනි. මෙහෙම කරාට පස්සේ පතවි ආපෝ තේජෝ වායෝ මේ හතර කඩා ගත්තට පස්සේ කොහොම බින්දුරේ හරි ඒක පොඩ්ඩක් ඉන්නේ මේ බලන්න ඕනේ. බින්දුරේ ගිහිල්ලා බලන්න. මෙහෙම කඩා ගත්තට පස්සේ මොකද වෙන්නේ? මේ ඩයග්‍රෑම් එක නෙමෙයිනේ. හරි.
ඔන්න මේ මෙතන තියෙනවා. හරි මෙතන නෑ. හරි. මොකද්ද බුදුහාමුදුරු කියනවා? ඒවං පේනවද? ඕ මයි ගෝඩ්. හරි. එහෙම කඩාගත්තට පස්සේ මං හිතුවේ සූම් එක ඩිස්කනෙක්ට් වුණා කියලා. බුදුහාමුදුරු කියනවා ඒවං පරියෝදානං පාරිශුද්ධං. මොකද්ද මේ කියන්නේ? ඔන්න ඕගොල්ලන්ට පුදුම දේ. මේක නම් හරි පුදුමයි පිටුතුනේ. පුදුම දෙන්න දෙයක්වත් නැහැ නේ. හරිද? බුදුහාමුදුරනේ කියන්නේ මේ කියන විදිහටම වෙනවා. මොකද්ද? ඒවම් පරියෝධානං පාරිශුද්ධං. මේ හිත ප්‍රභාෂය වෙලා බබලන්න පටන් ගන්නවා. ඇයි මේ හිත ප්‍රභාෂයලා වෙලා බබලන්න පටන් ගත්තේ? අන්න ඒකට තමයි උනේ මොකද්ද? වැරදි අපි මෙච්චර දවසක් විඥානයේ මොකද්ද කියන්නේ? දික්ටි. මොකද වැරදි දික්ටි ගහගෙන අසූචි ගොඩවල් ලොට් එකක්. පුතා දුව මාමා බාප්පා කකුල අත පය හොම්බ නහය දත් සෙට් එක ඕම කියලා විඥානය විනාශ කරගෙන තිබ්බේ. විඥානය විනාශ කරගෙන තිබ්බේ. මෙන්න මේ ප්‍රඥාදිට්ඨාන දෙනේ. ප්‍රඥාදිට්ඨානය තුලින් ප්‍රඥාදිට්ඨාන ආයුධයක් කරගෙන අර ධාතු විභංගයේ විදිහට ධාතු වැඩි ඕනේ ධාතු හතරට ගහලා අයින් කරපු ගමන් ඒ බුදුහාමුදුරු කියපු විදිහට අභ්‍යන්තරයි බාහිරයි ගරහන ලක්ෂයක් අතුරින් ගැඩුවට පස්සේ මේ හිත ප්‍රභාෂර වෙලා යනවා. හරිද? හරියට භාවනා කරපු නැති කෙනෙක් වුණොත් එහෙනම් උපරිමයෙන් හතරවෙනි ධ්‍යානට වගේ තමයි එයා යන්නේ භාවනා හරියට වැඩුන්නේ නැත්තම්. අඩුම එහෙම නැත්තම් අඩුම මේ භාවනාව හරියට කරා නම් මේක ලිමිට් එකක් නෑ පාරිශුද්ධත්වයේ. එයා ආකාශ සංඥායතනෙට යනවා. මේක දැනෙන්න පින්වතුනි මෙතන ඉතින් ගොඩක් කට්ටිය ගිහිල්ලා ඇති මේ ආකාශ සංඥායතන හරියට මේ තියෙන්නේ නිකන් මේ දවස්වල දැන් පොයට නැතිකොට වහිනකොට තියෙන හඳ නැති ආකාශය තියෙන කළුම කළු පාට අපි වහලියුට්ට ගිහිල්ලා ඇස් දෙක අරගෙන ඉන්නවා කියලා හිතන්නකො. අන්න ඒ වෙලාවට තරු නෑ. හැමතැනම ආකාශය. දැන් අපිත් නෑ එතන. ඒ වුණාට දැන් අපිත් නෑ මේ අනන්තයි ආකාශය. මෙහෙත් ආකාශය, මෙහෙත් ආකාශය, මෙහෙත් ආකාශය, ඉස්සරහත් ආකාශය, උඩත් ආකාශය, පල්ලෙහාත් ආකාශය. හැමතැනම ආකාශය. ඉවරයක් නෑ, කෙලවරක් නෑ. පුදුම අනන්ත වූ ආකාශයක් අපිට පේන්න පටන් ගන්නවා. අඩුම භාවනාව හරියට කරන්න අඩුව පේන්න පටන් ගන්නවා ආකාශ සංඥායතනෙ. හරිද? ප්‍රඥාව ටික තව සමහරක් කට්ටියට විඥානන්තායතනෙ පේන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ට පේන්නේ සුදුයි. හරිද? ඒකේ සමාපත්තිය නම් නිකන් නිකන් ගුහාවක් වගේ පේනවා. ඒක වැඩක් නැහැ. අපි නිකන් කියමුකෝ සුදු හරි කහ සමහර කටට කහක් පේනවා. හරි? මුළු ඔක්කොම ආලෝකමත් වෙලා පේනවා. ඒ ඇවිල්ලා අපේම ආලෝකය තමයි අපිට පේන්නේ. ඇයි? අපි බ්‍රහ්මියෝ වගේ වෙනවා මේ මෙන්න මේ විඥාන මේ විද්‍යාන් වලට යනකොට. අපේ ওই තියෙන ඕගොල්ලන්ගේ ඕරාසල ඔය කියන්නේ ඇස්වා කටවා බඩි තරවද මේ ඔක්කොම පේන්න තියෙනවා. අමුතුවෙන් කියලා අර කෑ ගහ බෙරිහන් දෙන්න ඕනේ නැහැ. තේරුණාද? මෙහෙම සුදු පාට වෙලා යනවා විඥානන්තායතන යනවා. සමහරක් කට්ටිය දැන් විඥානන්තායතන මේ සුදු පාට මේ පේන්නේ මොනවද? මේ පේන්නේ අපේ තේජෝ ධාතු. දැන් අපි උතන ඉපදුනොත් එහෙම අපි තේජෝ ධාතු අර වාදානය කරගෙන තමයි විඥානන්තායතන එහෙම ඉපදෙන්නේ. අපි හරියට අපේ ප්‍රඥාව හොඳට තියෙනවා නම් අපි හරියටම තේජෝ ධාතුව කියන එකත් අයින් කරොත් එහෙම ඒ පුතන් එකයි කියන්නේ. ඒ පුද්ගලයා ආකින්චන්තායතනෙට යනවා. මේ ආකින්චන්තායතනේ දැන් මෙතන සුදු පාටයිනේ. මෙතන සුදු නිල් වගේ නිකන් කහ වගේ ලොකු එළියන්නේ තියෙන්නේ. මේ ආකින්චන්තායතනට ගියාම මේ එළිය නිකන් පුපුරනවා. පුපුරලා හිතන්නකෝ. පුපුරලා නිකන් මේ ආකාශයේ නිකන් තරු තියෙනවා. ඒ තරු නිමි නිමිපත් වෙනවා. ඒ ඈත තැන් වල නිමි නිමිපත් වෙනවා. හැබැයි මෙතන නිකන් තියෙන්නේ ආකින්චත්තර ලොකු නිකන් අපිට දැනෙනවා. මෙතන තියෙන ඇත්තට මෙතන ගොඩක් ප්‍රකට වෙන්නේ ආකාසාජ්‍යතන විඥානන්තයතන වේදනාව. අනිත් ඒවා ඔක්කොම තියෙනවා නමුත් ප්‍රකටයි වේදනාව. මෙතන තියෙන්නේ සංඥාවක්. මේ සංඥාවේදී තියෙන ආකින්චන නිකන් මොකක්වත් මගේ නෙමෙයි වගේ සංඥාවක් විශාල ගොඩක් දෙනෙක් මෙතන රැවටෙනවා නිර්වාණය කියලා. මේ තැන්වල අන්න ඒ වගේ සංඥාවක් මෙතෙන්දි තියෙනවා. හරිද? හරි. මේ මොකක් නිසාද මේක උනේ? මේ පඨවි ආපෝ තේජෝ වායු ධාතු අයින් කරාට ධාතු හතර ඔන්න අයින් කරගත්තට පස්සේ මෙන්න මේ ටික වෙනවා. දැන් මෙහෙමයි. දැන් ඔය මෙතන විශේෂත්වයක් තියෙනවා මේ ආකාශ සංඥායතනේ විඥාන ආකින්චාතේ විශේෂත්වයක් තියෙනවා. දැන් අපි ගත්තොත් එම ආලාර කාලාම උද්දකරාම උද්දකරාම පුත්‍ර නෙමෙයි දැන් කාලෙත් මට ඕනේ අපි දැන් මම ගිහිල්ලා ආශ්‍රම වල භාවනා කරලා තිනවා මටත් යම් අත්දැකීම් තියෙනවා මම දැකලා තිනවා. ඔය පොඩි භාවනා කරලා කසීන භාවනා තියෙනවා අනම්මනම් කරලා මේ ආකාස සංඥාන්තර කියලා මනෝමය කායෙන් එළියට ඇවිල්ලා මේ ශරීරේ වැඩක් නැහැ කියලා එළියට ගිහිල්ලා එළියට ඇවිල්ලා මනෝමය එළියට දාගෙන ඉන්නවා. ඒ වගේ කට්ටිය කියන්නේ යන්නේ නැහැ ඉතින්. හරිද? එහෙම ඉන්න කට්ටිය ඉන්නදී නමුත් බුදුහාමුදුරුවෝ ඒ වගේ ඒක
ඒතෙන්ට කියන්නේ දිට්ඨ ධම්ම වේදිනිය සුඛ විහරණයක් කියලා. නිකන් දැන් අර අපි දැන් හිතේ දුකට බොන්නේ සමහර මිනිස්සු ආන් ඒ වගේ වැඩක් තමයි. දැන් නිදාගන්නේ ආන් ඒ වගේ වැඩක්. දිට්ඨ ධම්ම නෙමෙයි. ඒක සුඛ විහරණයක්. නමුත් මෙතන ආකාස සංඥායතනෙට යන්නේ මෙන්න මේ එකක්වත් මොකද්ද? ප්‍රඥා දිට්ඨානය තුලින් දික්ටි කඩලා වැරදි දික්ටි తాවකාලිය ගලවා දැමීම හේතුවෙන් තමයි මෙතෙන්දී ආකාස සංඥායතනය ඇතුළු මේ ධානයන් වලට සමාධිය. මෙන්න මෙතන නම් බොහොම වාසනාවන්ත අවස්ථාවක්. ඒ කියන්නේ යම්කිසි අවබෝධයක් සහගත අවස්ථාව අවබෝධය අපි අනන්ත සංසාරේ අනන්ත අප්‍රමාව නේව සංඥා නා සංඥා හැදෙන ලෝකයේ බ්‍රහ්ම වේලා ඉපදෙන ඉඳලා තියෙනවා. මේ ඉන්න අපේ ඇඟේ ඉන්න පණුව පවා ඉපදෙන ඉඳලා තියෙනවා. ඒක වෙනයි මේක වෙනයි. හරි මේක උතර මතක තියාගන්න මේක වෙනමම දෙයක්. හරිද? ඔන්න ආකාස සංඥායතනට යනවා. ඔන්න ඕක තමයි හතරවෙනි කොටුව. ඊළඟට දැන් මෙතෙන්ට ගියාම හරි මම මේ කොටුවත් පොඩ්ඩක් එහෙම මේ විස්තර කරන්නම්. මේ කොටුවට ගියාම අලුත් කට්ටිය හොඳට මැද. දැන් මේ පහුගිය දවස්වල හොඳට භාවනා වැඩිච්ච කීප දෙනෙක් ඉන්නවා අපිට කතා කරපු. කට්ටිය ඉන්නවා ඒ විදිහට වැඩිච්ච කට්ටිය ඉන්නවා. ඒ වැඩිච්ච කට්ටියද යනවා අන්තිම කොටුවට රාග, දේශ, මෝහ, ක්‍යාශ, නිබ්බුතෝති හතරවෙනි කොටුවට යනවා. කොහොමද කොටුවට යන්නේ? මේ බලන්න හතරවෙනි කොටුවට යන්න කලින් මම මෙහෙම යන්න පුළුවන්. මෙහෙම යන්න පුළුවන් කොහොම? මෙච්චර දුර යන්න ඕනේ මේ ටොයික් ගාලා පැන්න නම් මෙතනනේ. නමුත් කියලා තියෙන කොහොම යන්න කියලාද මේව ගිහිල්ලා සච්චාදිට්ඨානෙට යනවා. මේ රවුමක් යන්න එපා. ගිහිල්ලා සච්චාදිට්ඨානේ ඡාගාදිට්ඨානෙට හරහා ගිහිල්ලා මේ බුදුම්මෝ පරසෝච ගෝසෝච අජ්ජන්තං යෝනිසෝ මනසිකාරෝ මග්ගෝච හේතුච පච්චයෝ බුදුම්මෝ මේ හින වටයක් ගිහිල්ලා මෙතෙන් ගිහිල්ලා තමයි උපසමදිට්ඨානෙට යන්නේ. මොකද්ද මේ කියන්නේ? හරි මේක තිබ්බනම් හරි ලේසි. හරි. දැන් මොකද්ද අපි සච්චාදිට්ඨානය කියලා කිව්වේ? මතකද අපි දද්දතෝ මේ දුක්ඛාපටිපදා දන්දා බින්නා ගොම්බෙට්ටක් ගැන කතා කරා මතකද? ගොම්බෙට්ටක්. ගොම්බෙට්ටේ කෑලි කකා මේ ඉන්න පණුව ගැන. හරිද? පණුවේ ඉන්න ගොම්බෙට්ටව අපි දකිනවා. දකින්නකොට අනේ පව් කියලා අපිට හිතන මොකද ඌගේ වැඩි මේ ගොම්බෙට්ටේ ඔන්න කහ පාට කෑල්ලක් තියෙන එක කනවා ඉන්නවා බඩ ගාගෙන ගිහලා අනිත් කළු පාට කෑල්ලක් තියෙන එක කනවා රතු පාට කෑල්ලක් තියෙන එක කනවා ඊට පස්සේ යටටම ගිහලා ආයි උඩට එනවා කොළ පාට කෑල්ලක් කන්න ආයි යටට යනවා රතු පාට කෑල්ලක් කන්න මොකද්ද මේ ගොම්බෙට්ට කියලා කිව්වේ මෙන්න මේ සච්චාදිට්ඨානය කියන්නේ මේ ගොම්බෙට්ට කියලා කියන්නේ මේ සංසාරේ ගොම්බෙට්ට කෑලි කක අර කෑල්ල කහ පාට කෑල්ල කොළ පාට කෑල්ල ඔය කියන්නේ මොනවද මේ සංසාරේ තල 31ට අයත් කොටස් ඌව කකා මේ බොම්බෙට්ටේ පණුවා ඔක විහාට යනවා මෙහාට අඳ බොම්බෙට්ට කර වෙනවා පණුව මැරෙනවා ආයි ඕක තමයි මේ වෙන්නේ හරිද සච්චාදිට්ඨානෙද කියන්නේ මොකද මේ නිවනින් පිට තියෙන මේ බොම්බෙට්ටින පණුව වගේ නිවනින් පිට මොක ගත්තත් මේ බොම්බෙට්ටේ ඉන්න පණුව වගේ සංසාරයට අයිති දේවල්ම තමයි තියෙන්නේ ඒ කියන්නේ මොකද ඔය ආකාසඤ්ඤායතනේ පෙලක් කට්ටියේ විඥානන්තායතනේ පෙලක් කට්ටිය ආකින්චන්තායතනේ පෙලක් කට්ටියේ නව සංඥා නා මොය මොකටවත් ඔය ඔකක්වත් නිර්වාණයද ඔය එකක්වත් නිර්වාණනේ බුදුහාමුදුරුවෝ කියනවා මගඵලයක් වූවද මාර්ගඵලයක් වුණත් බෝධිපාක්ෂික ධර්මයක් මිසක්කා බෝධිය නෙමෙයි බෝධිය කියන්නේ අරහත් ඵලය මාර්ගඵලයේ සිතත් බෝධිපාක්ෂික ධර්මයක් මාර්ගඵල සිත වුණත් අපි මාර්ගඵලයක් නැග්ගුවා නම් ඒක නිකන් හරියට කන්දක් උඩ නැග්ගා වගේ හරිද මේ අපි මේ පොළොවේ තමයි මිනිස්සු හැම ඔක්කොම ඉන්නේ ඕම කන්දක් තියෙනවා මාර්ගඵලයක් කියන්නේ මෙන්න මේ කන්ද උඩ නැග්ගා වගේ කන්ද උඩ නැග්ගාම පුදුමාකාර දේවල් ටිකක් පේනවා. හැබැයි මෙයාට අග්ගාලා බහිනවා. මෙතනම ඉන්නේ සෝවන් ඵලයේ සකෘදාගාමී ඵලයේ අනාගී ඵලයේදී මේ මිනිහ පල්ලයට ආයි බහිනවා. පල්ලයට බෙලා කට්ටියට කියනවා ඒක විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ. හරිද? නමුත් මේ පුද්ගලයා මේ රහත් වහන්සේ පල්ලයට බහින්නේ නැහැ. මොකද අපි රහත් වෙනකම් මොකද කරන්නේ මේ කන්ද උඩ නිතර නගින්න අපිට මේ කන්දෙන් එහා පැත්තේ තියෙන දර්ශනයන් හොඳට පේන්න පටන් ගන්නවා. අන්තිමට තේරුම් ගත්තට පස්සේ අපි පල්ලෙහාටයි බහින්නෙම නැතුව යනවා. අන්න රහත් ඵලයේ තමයි බෝධිය කියන්නේ මම සෝවාන් සක්‍ර එව්වා වුණත් මාර්ග ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්මය. හරිද? රයිට්. ඊළඟට තවදුරටත් විස්තර කරනකොට කියනවා දැන් මේ දැන් අපි මොනවද අනුසේ ධර්ම කියලා කියන්නේ? හරිද? අනුසේ ධර්ම කියන්නේ මේ හිතේ ඉතින් අලු යට ගිනි පුපුරු වගේ තියෙන ඒවා. ඌව කවද රාගේ එහෙම තියෙන දේවල් අපි කියමුකෝ ස්ත්‍රියක් එක්ක ඇයි අපි දැන් පිරිමියෙක් ගත්තොත් ස්ත්‍රියක් එක්ක ඉන්න ගමදී ස්ත්‍රියක් ගත්තොත් පිරිමියෙක් බුදුහාමුදුර කියන සීරු දේවල් වලට වඩා පිරිමියට එහෙම මේ වැඩි කැමැත්තක් තියෙනවා කියලා මොකද්ද මේ ඒ තප්පර ගානකේ දැනෙන වේදනාව මේ වේදනාව විඥානේ උඩට බැහැගෙන තියෙන කල්ප ගානක් තිස්සේ මෙව තමයි අනුසය ධර්ම කියලා කියන්නේ
හැබැයි පින්වතුනි සඳහන් වෙනවා ඔය අපේ දැන් කෑමක් කාලා ලැබෙන වේදනාව තප්පරයයි දෙකයි. ස්ත්‍රියක් එක හරි පුරුෂයෙක් එක්කව හමට වේවා කොහෙටව තප්පර දෙකේ තුනේ වේදනාවල්නේ. හැබැයි මෙන්න මේ ආකාස සංඥා මේ අරූප ධානයම දැන් ආකාස සංඥාතරේ කාලේ කීයක් ඉදලා හිතන්නේ මහා කප්ප ආයුෂ අපිට මතක නැති වුණාට විඥානේ ඒව තියෙනවා විඥාණයට මතකයි දෙයියනේ මගේ ආයුෂ ආකාස සංඥාවේ ඉන්න කාලේ මට ආයුෂ මහා කප්ප කීයද 500 නෑ 1000යි පොඩ හිටු හතරවෙනි ධානයේ වේහප්පර 500යි ඔව් ආකාස සංඥාතනේ 20000යි 20000යි විඥානන්තායතනේ 40000යි ආකින්චන්තායතනේ මහා කප්ප 60000යි නේව සංඥා නා සංඥායතනේ මහා කප්ප 84000ක් අපි ජීවත් වෙලා හිටියා මෙව්වා ලේසි නෑ එතකොට කියනවා මෙන්න මේ අවස්ථාවේ පිටකෝපදේශයෙන් සඳහන් කරලා කියනවා මේ ආකාස සංඥායතනේ අරූප ධානයන්ට තියන්නේ ඇල්ම සමූල ඝාතනීය නොකිරීම පහ නොකිරීම තමයි අවිද්‍යා අනුශය කියලා ප්‍රකට වෙන්නේ මෙන්න මේ හරියදී එතකොට මෙන්න මේ තැනට ගියලෝ පුද්ගලයාම කොහොමද කරන්න ඕනි? අර සච්ඡාදිට්ඨානයට යන්න ඕනි. සච්ඡාදිට්ඨානයට ගිහිල්ලා මොකද කියන්නේ? මේ මෙතනක් තියෙන උත්පත්තියක් මේකේ අපේ බඩේ ඉන්න පණුව පවා මේ ආකින්චන්තායතනේ විඥානන්තායතනේ නේව සංඥා නා සංඥාතන වගේ තැන්වල හිටියා. හරිද? මවත් මෙතන හිටියොත් මේක තමයි වෙන්නේ කියලා යම්කිසි අවබෝධයක් තියෙනවා තමයි. නමුත් ඒ අවබෝධයත් මං කිය බෝධියක් විතරයි මේ බෝධිපාක්ෂික ධර්මයක් විතරයි බෝධයක් නෙමෙයි කියලා මම මොකද කරන්නේ ආකාසඤ්ඤය මෙතන දුප්පත් ඉහළ තියලා මේකත් අතහැරලා දානවා. තේරෙනවද? මෙහෙම හිතන්න. හරිද? ඒ අතහැරලා දානකොට මෙතන තියෙනවා හතරවෙනි කොටුවට යනකොට නිකන් යන්න බෑ. මෙන්න මෙහෙම වාක්‍යයක් තියෙනවා. දැක්කද? මොකද්ද තියෙන්නේ? පරතෝච ഘോഷෝ අජ්ජත්තං යෝනිසෝ මනසිකාරෝ මග්ගෝච හේතුච පච්ච. මොකද්ද දෙයියනේ ඒ කිව්වේ? ඒක දැක්කද දන්නේ නැහැ. ටුට්ටක් වෙලා යනවා. හරි හරි. මේක තියෙන දැන් මග්ගෝ දැන් මෙතන මේක නම් කියන්නේ ඔක නම් දන්න මග්ගෝච හේතුච පච්චෝ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේ කොටුවට හතරවෙනි කොටුවට යන්න ඒ කියන්නේ රාග දේශ මොහක්ඛයාච නිබ්බුතෝති කියන කොටුවට යන්න හේතු වෙලා තිබ්බේ හේතුවේ ප්‍රත්‍ය දෙකම වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. බෑ ඊට කලින් තියෙනවා මේක නිකන් කරන්න බෑ පරතෝස් පර කෙනෙක් පිට කෙනෙක්ගේ වචනේ අහන්න ඕනේ. මොන වචනේද අපි අහලා තියෙන්න ඕනි රාග දේශ මෝහය නැති කළ විට නිර්වාණය වෙනවා කියලා පිටක එකම පිටගෙනයි මේක කියන්නේ ඒ තථාගතයන් වහන්සේ නමකින් අපි අහලා තියෙන්න ඕනි ඒ අහලා තියලා මෙන්න කියනවා වැදගත්ම පොයින්ට් එක මෙතන අජ්ජත්තං යෝනිසෝ මනසිකාරෝ අභ්‍යන්තර යෝනිසෝ මනසිකාරේ ඒ ඉස්සලත් අපි යෝනිසෝ මනසිකාරය කරන්නේ පතවි දැන් අතන කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ත එකක එහෙම කරන්නේ මේ මොකද්ද කරන්නේ දැන් මෙතෙන්දිත් එහෙම ඒව ආයෙ කරන්න ඕනේද රූපය නම් නෑ මේ හරියට එනකොට මේ ආයෙ ඔක්කොම ටික අතහැරලා ඉවරයි මේ ධාන පවා කොහොම අතහැරලා ඉවර වෙච්ච කෙනා ගැන තමයි මේ කියන්නේ දැන් ඉතුරු වෙලා තියෙන එකම එක දෙයයි ධම්ම ධාතුවයි මගේ නෙමෙයි කියලා මේ අපි මෙතෙන්ට එන්න පාවිච්චි කරපු ධර්මයේ තියෙන්නේ ශාගාදිට්ඨානේ හරහා මේ ඔක්කොම අතහැරිය මේව ගණන් ගන්න එපා අර ටිකට ගියාම ඇති ඈ පුළුවන් කට්ටිය විතරක් කරන්න මේ අතහැරපු ධර්මයේ තියෙන්නේ ධර්ම පාවිච්චි කරලා ඒ ධර්මයයි මන ආයතනයයි. මෙන්න දැන් අර බුදුහාමුදුරු කියන්නේ අන්තිමේට අර ගඟ එගඩ වෙන්න ඔරුවෙන් යන්න ඕනි. ධර්මයේ තමයි ඔරුව. හැබැයි එගට වුණාට පස්සේ ඔරුව කරේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ගොඩ බිමේ යනකොට ඔරුවත් අතාරින්න ඕනි. අන්න ඒ වගේ කතාවක් තමයි මේ තියෙන්නේ. එහෙනම් ධර්මයක් ඉවත් කළා දාන හැබැයි ඉතින් මේක මෙහෙමයි. දැන් අපි කියමු පළවෙනි කොටසේ ධාතු හතර අයින් කරගන්න බැරි මිනිස්සයා මෙතෙන්ට ඇවිල්ලා මේ ඔරුව ධර්මය අතාරින්න ඕනේ නැහැ. මේ කියන්නේ ලොකුම තැනක් ගැන. මේ කියන්නේ කොතන ගැනද? මේ කියන්නේ අරහත් ඵලය ගැන. අනාශ්‍රයට යන හිතිය ගැන හිත. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මෙතන හේතුව ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ වෙන මොකද්ද වෙන්නේ? සම්මා ඥාන, සම්මා විමුක්ති අනාශ්‍රයට 10ක් තියෙන රාතන් වහන්සේට. අනාශ්‍රයට යන විදිය තමයි කියන්නේ. නේ නේව සංඥා නා සංඥායට ගියාම අපි නිදාගෙන නැගිට්ටා වගේ. හරිද? හැබැයි වෙනසක් අපිට දැනෙනවා අපි ආකින්චන්තාන්තට හිත හිටපු ධර්ම කර්ම තියෙනවානේ. ඒ ධර්ම කර්ම වලින්ම අපි නේව සංඥා නා සංඥාෙන් ආයේ පල්ලයට බැස්සම එතනින්ම පටන් ගන්න පුළුවන්. අපි අනාශ්‍රයට ගියාට පස්සේ ගිහලා නැගිටිනා කියමු. අපිට නම ටික වෙලා යනකම් මතක නැහැ. මේ මොකද ඒ අනාශ්‍රයට වේගින් අපි ආශ්‍රය වෙන්න පටන් ගන්නවා. මේ දින අරහත් ඵලයට යන තැන ගැන මෙතන තියෙන්නේ. මෙතන හොඳ කතාවක් තියෙනවා. හරිද? ධර්මායතන මේ තෙත තුවාය කතාවක් තියෙනවා.
මේකත් මම ලස්සන කතාවක්. මේකත් කියන්නම්කෝ හරිද? දැන් හිතන්නකෝ තෙත තුවායක් තියෙනවා. හොඳ. ඕගොල්ලන්ට තෙත තුවාය වීල ගන්න ඕනේ. ඕගොල්ලෝ මොකද ඉස්සරලාම කරන්නේ? ඔන්න මිරිකනවා. පොලින්ම පොඩ්ඩක් අත් දෙකෙන් එමීට මිරිකලා ඉන්නවා. ඒ මොකද්ද ඒ කරේ? ඔන්න පතවි ධාතුව අයින් කරා. අන්න ධර්මයේ මිරිකනවා කියන්නේ මොකද්ද ධර්මයේ? ඊළඟට තව ටිකක් වැඩියෙන් වෙනවා. ආපෝ ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුවත් ඔන්න බොහොම හරි අයින් කරා. ඊළඟට තව එක්කෙනෙක් එක්ක එහා පැත්තකින් කාට හරි අල්ලගන්න කියලා අපි මෙහි ඉඳලා හොත්තට මිරිකනවා තියාගෙන. අනුසේ ධර්ම ටික මොනවද? ආකාසඤ්ඤායතන විඥානාන්තන වගේ හොත්තටම මිරිකලා දාලා අයින් කරන තුවාය. අපිට කවදාවත් ඔය තුවාය මිරිකලා විතරක් තුවාය වේලන්න පුළුවන්ද? බෑ. මිරිකන එකේ උපරිම තැනක් තියෙනවා. තෙන්න ගියාට පස්සේ තුවාය තෙතයි. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? මොකක්වත් කරන්නේ නැතුව අවුවට දාලා තියන්න ඕනේ. අන්න ඒක තමයි මේ අනාශ්‍රයට යනවා කියලා කියන්නේ. හැබැයි අපි අන්න වැඩි. අපි මොකද කරන්නේ? අපි අවුවට දාලා ටික වෙලාවක් ගියාට පස්සේ හෝස් එක ඇල්ලුවොත් එහෙම. ආයෙ වතුර පාරක ආයෙ සම්පූර්ණයෙන් තෙත වෙනවා. අන්න අවුවට දාලා තියෙනවා. එහෙනම් ධර්ම දාතය ඔක්කොම ආයෙ මිරිකන්න දෙයක් නැහැ. තුආයි. අවුවට දාලා තියෙනවා කියලා කියන්නේ මෙන්න ඇවිල්ලා හතරවෙනි කොටුවට ගිහිල්ලා. මෙතනින් යන උපසමාදිට්ඨාන කියන්නේ මෙන්න මෙතන තියෙනවා ශාන්ත ස්වභාවය නිකන් හිතන්නකෝ. දැන් අපි හෝස් එක ඇල්ලුවොත් එහෙම මං කිව්වේ ආයි තෙමෙනවනේ මෙතෙන්දී අපි හෝස් එක අල්ලන්න දෙන්නේ නැහැ. තෙමින්න දෙන්නේ නැහැ. අවුව විතරයි වැටෙන්නේ. කොහොමද? අපි ඒක නිකන් හරියට නිකන් බලකොටුවක් ගහන් ඉන්නවා වගේ. හරිද? නිකන් බලකොටුවක් ගහන් ඉන්නවා වගේ උපසමාදිට්ඨානයට ආවට පස්සේ හරිද? මේක රෝබදේ පට්ටි එක එකනා මෙහෙට ඇවිල්ලා ගහනවා බලකොටු. අපි ඇතුලේ ඉන්නේ. බලකොටු එළියේ මේගොල්ලෝ එන්න try කරන විශාල බලකොටුවක්. කොච්චර අපිට ඒක ප්‍රශ්නයක් තියෙනවද? අපිට දැනෙන්නේ නැහැ නේ. අකුලට ආවොත් ඒ ප්‍රශ්නේ. දැන් ඇතුළට එන්නේ නැහැ. මොනවද මේ එළියේ ඉන්න කට්ටිය? ලෝභ, දේශ, මෝහ මේ අරවා මෙව්ව එන්නේ නැහැ. මෙන්න මේ රහතන් වහන්සේගේ ස්වභාවය තමයි මේ උපසමාදිට්ඨානයේ තියෙන්නේ. තේරෙනවද? සත්‍යාදිට්ඨානය අපි කරා, ඡාගාදිට්ඨානයේදී කරා, ප්‍රඥාදිට්ඨානය කපඩලා කුඩු කරලා දෙන්න ප්‍රඥාදිට්ඨානේ මේ ඔක්කොම කරාට පස්සේ අන්තිමේට කරන්න දෙයක් නැහැ උපසමාදිට්ඨානය ඔන්න. හැබැයි උපසමාදිට්ඨානේ දැන් මේ ප්‍රඥාදිට්ඨානේ මේ ධාතු හතරවත් ගලව ගන්න බැරි කෙනෙක් කියලා උපසමාදිට්ඨානේ ඉන්නවද? නැහැ. එයා මොකද කරන්නේ? මේකෙම තමයි ඉන්න ඕනි. හරිද? රයිට්. එහෙනම් ඔන්න ඔක තමයි කතාව. හරිද? රයිට්. එතකොට අපි මේ භාවනාව පටන් ගන්නකොට ඕගොල්ලන්ට මට කියන්න තවතර මෙතන දිනවා සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා සබ්බ ලෝකේ අනිබිරත සංඥා. දැන් මම කියන මේක භාවනාව ලේසි පොඩ්ඩක් කලබල නොවී ඉන්නේ. හරි. මොකද්ද මේ කියන්නේ? හරි. මේ භාවනාව කරාම අපිට බෝනස් දෙකක් හම් වෙනවා. මේ බෝනස් දෙකේ සබ්බ ලෝකේ අනිබිරත සංඥාවයි සබ්බ සංස්කාරයේසු අනිච්ච සංඥාවයි දෙකත් ඉබේම පූර්ණේ වෙනවා. ඉතින් මේ සබ්බ ලෝකේ අනිබිරත සංඥා සබ්බ සංස්කාර අනිච්ච ආනාපාන සති සංඥා වර්ණ සංඥා ගගා තියෙන කොහෙද මෙව්වා? දස සංඥා ගැන තියෙන ගිරිමානන්ද සූත්‍රය. මේ දවස්වල ගිරිමානන්ද සූත්‍රයේ සෙෂන් එක යනවා. මම දැකලා තිබ්බා. ධනුෂ්ක වගේ නමක් තියෙන කෙනෙක් කරනවා. හරි. සබ්බ ලෝකේ අනිබිරත සංඥා කියලා කියන්නේ මොකද්ද? ගිරිමානන්ද මේ නිකන් කියන්නේ කලබල වෙන්න එපා. මේ වෙන්නේ කොහොමද කියලා. හරි. මං කියන්නේ අහන් ඉන්නේ ඇති. ඉදානන්ද බික්කු යේ ලෝකේ උපාදාන චේතසෝ අදිඨානා අබිනිවේෂ අනුසය කියන්නේ මේ තුනක් තියෙනවා විතර. අදිඨාන අබිනිවේෂ අනුසය තේ පජහන්තෝ විරමති මෙන්න මේ ගලවන කියන එක. මොකද්ද මේ අදිඨානය කියන්නේ? සිතට ස්ථාන වෙන දේ. මොනවද මේ සිතට ස්ථාන වෙන දේ කියලා කියන්නේ? මෙන්න මෙව්වා. කාමෝග, භවෝග, ditthියෝග, අවිද්‍යාවෝග. අර කිව්වේ පුතා දරුවා අරකයි මේකයි. අර සතර මං විතර මුලින්ම කිව්වේ ගහගෙන යනවා කියලා. ඊට පස්සේ මෙහෙම කරුව අනාගතේ වැරදි ditthි ගහගෙන බයෙන් අගතියට ගිහිල්ලා ඒව නැති කියලා අවිද්‍යාවේ ඔන්නේ ඒව කොහොම හරි පවත්වා ගන්න පුළුවන් කියලා මේ මෙව්ව තමයි අදිඨාන කියලා කියන්නේ. ඉතින් අපි මොකද්ද කරේ? සච්චාදිට්ඨිය දැන් අපි මේ සච්චාදිට්ඨානය කරා. මේ තියෙන්නේ මේවට බේ සච්චාදිට්ඨානේ කාමයට මේකෙන් භවෝගයට මේව කඩනවා. එහෙනම් ඔන්න අදිට්ඨානේ කැඩිලා තියෙනවා. ඊට පස්සේ මේ අදිට්ඨානේ ඊළ අබිනිවෙස කියන්නේ මොකද්ද? අබිනිවෙස කියන්නේ සංස්කාරවලට ග්ලූ ගාලා වගේ ඇලෙනවා කියලා අපි කිව්වේ. නේද? මේ අදිට්ඨානෙන් දරුවා පුතා මොනවද ඊට පස්සේ කුණුහරුප කී බැන මොනවද කරන්නේ? දස අකුසලයට මෙන්න සංස්කාර. දැන් මේ ටික කැඩුණාට පස්සේ මොකක්ද වෙන්නේ? මේ ටික කඩාගෙන මේකෙන් ගිහිල්ලා මෙන්න මේ කොටුවට එමාවට පස්සේ මේකෙදි කියනවාද මේ මගේ කියලා මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ මේ කොටුවට ආ කෙනාට. මේ කොටුවට කාපේ නෑ. දැන් මේ කොටුවට ආවේ නැත්තම් කකුල මගේ පුතා මගේ බොන්න බොරු කියන්න පටන් ගත්තා. ওই බොරුව කිව්වට පස්සේ මේක මගේ නම්. ඕකට මොන හරි නම් පරුසා වාච සම්ප්‍රප්පලා මේ ඔන්න මේ ඔක්කොම කැරගෙන්න පටන් ගන්න අදහස අකුසලේන. දැන් අපි මේ කොටුවට ආව නම් ඔන්න අබිනිවේෂ බොරු මෙව ඔන්න එව්වත් ඔන්න ගැලවිලා ගිහිල්ලා යනවා. අනුසය කියලා කියන්නේ දැන් මොකද්ද කිව්වේ? සංස
අදිට්ඨාන අභිනිවේෂ අනුසය. අනිසය මේ මෙතෙන්දී අර අවසාන අනුසය ටික විඥානයේ බහැලා තියෙන. අර අරූප ධානය වල තියෙන ඇල්මත් මෙන්න මේකෙදි ගැලවිලා යනවා. පැහැදිලිද? මේ වැඩි හිතන්න එපා තේරෙන්නේ නැත්නම් ඈ. හරි. නිකන් කියන්න ඕනේ ඉතින්. හරි. එහෙනම් කිව්වා. හරිද? අනුසය සියුම් ඔන්න අර තුවායි උදාහරණය වගේ අන්තිමේට තුවායි වැලේ දානවා. හරිද? අනුසය ධර්ම ගැලවෙන. ඔන්න සබ්බ ලෝකයේ අනබිරත සංඥාවත් ඔන්න වැඩිලා තියෙනවා. හරිද? අදිට්ඨාන අභිනිවේෂ අනුසය අපි දන්නේම නැතුව ගැලවිලා තියෙනවා. අනිත් පැත්තෙන් සබ්බ සංස්කාරයේසු අනිච්ච සංඥාවත් ගැලවෙනවා. සබ්බ සංස්කාරයේසු අනිච්ච සංඥාට මොනවද තියෙන්නේ? ඉනා ඉධානන්ද බික්ඛු සබ්බ සංස්කාරේ අට්ඨියති. මේ සංස්කාර සියලු සංස්කාරය අට්ඨියති. සියලු සංස්කාරය හරායති. සියලු සංස්කාරය දිගුච්ඡති යනුවෙන් බලන්න කියලා කියනවා මේ සබ්බ සංස්කාරයේසු අනිච්ච සංඥාවදී. දැන් අට්ඨියති කියලා මොකද්ද? පීඩාවත පත් වෙනවා කියන එක කියන්නේ. ඉතින් අපි එහෙම කරා නේද? ඇයි අර දෙවෙනි කුටුවේදී අපි මොකද්ද කරේ? අපි ගෝ ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියලා. එහෙනම් අපි පීඩාවටපත් වෙන්නේ ඇයි? අපි ඉන්ද්‍රිය අසංවරය නිසා. එහෙන් බලලා අර කරකන්න ගියාට විඥානේ කැමති වුණාට පස්සේ එක තප්පරෙම අපිට කෙලින්ම කියන්නේ අර මම කිව්වේ මුල්ම දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ ඩොලර් බිලියන ගානක පඩියක්. අපි රස්සාවට යනකොට අපිට හම්බ වෙන්නේ 725ක්. අපි හිතනවා අපිට අන්න ඒ වගේ තමයි මේ අවිජ්ජා වෙනවා කියලා කියන්නේ. අපි හිතනවා 725 අපිට ඩොලර් බිලියන ගාණක් දක්වා ගෙනියන්න පුළුවන් වෙයි කියලා. අන්න ඒකම තමයි මේ පීඩාව කියලා කියන්නේ. හැම කාමයක තියෙන ඔන්න ඔය පීඩාව හොඳට හිතන්න. දැන් ඕක තේරෙන්න දෙයි පළවෙනි භාවනාව නැවත බලන්න. මේ හොඳටම මම කියලා දීලා තියෙනවා. හරිද? මේක දැන් මෙතෙන් ආයෙ කියන්න යන්නේ නැහැ. හරිද? ඊළඟට කියනවා 8 වෙනි 6 දිනේ හරායති කියන්නේ විරිලැජ්ජ මොනවද? වචී සංස්කාර. විලැජ්ජා වෙන්නේ මේ පරුසා වාච මේ වැඩ කරන දේවල් නිසා පරුසා වාච පිසුනා වාච සම්ප්‍රප්පලාප වගේ මේ වචී සංස්කාර ලැජ්ජාවෙන් බලන්න කියලා කියනවා. එතන ඒකත් අපි බැලුවා. නේද? ඒක අයින් කළාම දැම්මා. ඊළඟ දිගුච්චති කියන්නේ මේ මුසාවාද පරුසාවාද හැදෙන්න බලපාන සංඥා තියෙනවා. ඕගොල්ලෝ මේක කරා මං හිතන්නේ හලිතගානේ සූත්‍රයේදී මට මතක හැටියට සුබයි සුකයි සුබේන නිත්‍යක තියලා සුකේ හැදෙනවා. මේවා හැදිලා තමයි මේ මුසාවාද වගේ දේවල් හැදෙන්නේ. හරිද? ඉතින් මේ සුබයක් සුඛයක් දැන් බලන්න සත්‍යාදිට්ඨානේ අපි මොකද්ද කතා කරේ? මේ ධාන පවා මේ ගොම්බෙට්ටේ ඉන්න පණුවට තියෙන දේවල්. ආයි මොනවද සුභ සුඛ කතා මොනවද? සත්‍යාදිට්ඨානේ බලපුවම සුභ සුඛ කැලේ. තේරුණාද? එහෙනම් ඒකත් ගැලවිලා. හරිද? රයිට්. දැන් ඔය ඔක්කොම කරපු දේවල් අමතක කරන්න. හරිද? දැන් ඕව හිතේ බැහැගෙන තියෙනවා. දැන් අපි භාවනාව කරන්න යන්නේ. හරිද? ඉතින් මේකෙදි අද මේක බලාගෙන ඕගොල්ලෝ කරන්න පිංගුතුනි මාව විශ්වාස කරන්න මේ ඩයග්‍රෑම් එක මම ඔයගොල්ලන්ට දාන්න කියලා කිව්වා ගෲප් එකට මේ ඩයග්‍රෑම් එක අඳින්න. හිතෙන් ඇඳ ඇඳ කරන්න මොකද මේ ඩයග්‍රෑම් එක ඔළුවේ තියෙනවා කියන්නේ මා පුදුම ලේසි. කොහොමද කියන්නේ අපි ඩයග්‍රෑම් එක නැතුවත් භාවනා කරා. දැන් මට ඇස් එක පියාගෙන මුළු ඩයග්‍රෑම් එක මෙව්වනේ මේ තව ගොඩාක් ඩයග්‍රෑම් බලන්න පුළුවන්. මාත් ඔයගොල්ලෝ වගේ මිනිස්සෙක්. මොකද මම මේ බුදු වෙලාද නෑනේ. මාත් බොහොම සාමාන්‍ය මිනිස්සෙක්. මට ওই ඩයග්‍රෑම් ඔක්කොම මතක තියාගෙන බලාගෙන භාවනා කරන්න පුළුවන්. පොඩ්ඩක් අමතක වුණා. දැන් සීල සූත්‍රේ දැන් චූලසුන්නත ඔය දැන් ඥානපත තව ඉස්සරහට තියෙනවා. නේ ඔය අමතක වුණත් පොඩ්ඩක් විනාඩි 5ක් විතර බලන් හිටියාම ඔක්කොම ටක් 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 ගාලා ආයෙ ඔළුවට එනවා. ඊට පස්සේ භාවනා කරගෙන ලෙසින් ඩයග්‍රෑම්ස් වලට හුරු වෙන්න මොකද අනාගතයට ඒක ලේසි. අදට මේක බලන්න දැන් හරිද? මේක බලාගෙන කරන්න. දැන් මේ පළවෙනි කොටු දෙවෙනි කොටු මොනවත් හිතන්න එපා. දෙයියන්ගේ නාමයට මෙන්න මේක නම් කරන්න බින්වතුනි අනිවාර්යෙන් මාත් එක්ක භාවනා කරන්න පුදුම බලවත්. හරිද? මම ගැරන්ට් කරනවා මෙතන ඉන්න භාගයකට වඩා ආකාස සංඥාතරයට යන්න පුළුවන්මයි. හරිද? මේ ධාතු ටික අයින් කරාම. ඒ හින්දා මේ දෙයියනේ කියලා අද මේක මාත් එක්ක කරන්න. හරි? හරි. එතකොට දදතෝ පළවෙනියට මොකද්ද කරන්න තියෙන්නේ? වෙන මේ පුළුවන් කට්ටිය ඉන්නවා නම් දදතෝ පුඤ්ඤම් පාඩ්ඩති මේම යන්න. එහෙම නැත්තම් මොකද්ද කරන්න තියෙන්නේ? හොඳට අර නොදකින් කියලා දීපු රුපියල් 20 ගන්න නෙමෙයි හොඳට දීපු දානයක් මතක් කරනවා. මම වෙන මොනවද හිතන්න දෙයක් නැහැ. හොඳට හැබැයි කොච්චර වෙලාවක්ද? මිනිත්තු කිහිපයක්. ප්‍රීතිය එනකම් මතක් කරා. පැය ගාණක් ඒක මතක් කර කර නම් ඉන්න එපා. ප්‍රීතිය එනකම් ඔන්න හොඳට දීපු දානයක් මතක් කර. ඔන්න ඒක මතකනේ ඔන්න පළවෙනි එක. දීපු දානය මතක් කරා. හරිද? ඊළඟට දෙවෙනි එක මොකද්ද? අනේ දෙයියනේ අර මම කිව්ව දෙවියෝ පොඩ විඥානය පොඩක් දන්නේ දුස්සනවා. නැත්තම් එයා මේ අතාරින්න දෙන්නේ නැහැ. එයාව නිකන් අතාරින්න පොඩ්ඩක් ඉස්සුව විඥාණයට මතකයි අපිට මතක නැතර විඥාණයට මතකයි. දේව ලෝකෙ එහෙම ගිහිල්ලා ජොලි කරා අර මේ ඕව තියෙනවා විඥානේ. හරිද?
ඒ නිසා විඥානය පොට රවට්ටලා පොඩ්ඩක් ඔන්න විඥානය උස්සලා දිව්‍ය ලෝකේ දෙවිවරු මේ වගේ දේවල් කරලා මොනවද මේ මමත් මෙහෙම කරන අතහැරීමේ ගුණයන්නේ මං කරේ මං කූඹියාව බේරගත්තේ හොඳට හිතන්න මං කූඹියාව බේරගත්තේ මට මේ වින වැඩ ගොඩක් තියෙද්දි මං දෙක නැමිලා බේරලා මං යම්කිසි කාලයක් වැය කරා මං පන්සලට ගිහිල්ලා දැන් පන්සලට ගිහින් කූඹි බේරගත්ත එකට වඩා ඇතිනේ මෙතන ඉන්න කට්ටිය පාරමිතා තියන අයනේ හරිද මම දෙයියනේ පන්සලට පුතේ පාන්දර නැගිටගෙන මගේ දවසක්ම කැප කරානේ පන්සලට ගිහිල්ලා මේ දේවල් කරන්න ඈ මේ දිව්‍ය ලෝක දිවුරු වගේ මටත් තියෙනවා නැතහැරීමේ ගුණයක් කියලා කියපු ගමන් ගලනවා ගැලිල්ලක් ප්‍රීතිය නිකන් පිස්සුවෙන් වගේ ප්‍රීතිය ගලන්න පටන් ගන්නවා. අන්න ප්‍රීතිය ගලගල ඉන්න ගියොත් ඕක දිගටම පැය ගානම ප්‍රීතිය කර අපේ හේතු චානු වගේ මාස 3ක් විතර ප්‍රීතියම ඕකම කර කර ඉන්නවා. හැමදාම උදේටත් කරනවා දවල්ටත් කරනවා ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රීතිය හොත්තට ගලන්න පටන් ගත්තට පස්සේ හිතෙනවා මේකත් අනිත්‍යයි. මේ සුඛ වේදනා අපි කරා කරා අනිත්‍ය අර සමුදය අස්තංගමේ බලන්න මතක නම් ඒක බැලුවා එහෙම නැත්නම් හිතුවා මේකත් පවත්වන්න බෑ මේ මොනවා කරත් අපි මේ සංසාරේ ඕනි තරම් මේ වගේ දේවල් කරලා තියෙනවා මේකත් අනිත්‍යයි මේක දුකයි මට නම් මේක එපා කියලා අතහැරලා ඒ අතහැරපු ගමන් අර ප්‍රීතිය තාම තියෙනවා ඊළඟට මොකක්ද ඉන්නේ අභ්‍යන්තර බාහිර හොඳට මතක තියෙන අභ්‍යන්තර බාහිර ලෙස බලා ගරහන කෝ ගරහන වචනේ ඒක ලියලා නෑ මතක හොඳට තියාගන්න මේක ලියන්න ඕනිත් නෑ මේක අසුචි කියලාම ලියලා තියෙන හරි අභ්‍යන්තර බාගරා එක ලියමුකෝ ගොරහනම ලද වස්තුව ගන්න දැන් මට නම් අසූචි කියන වචනේ ගන්නත් එපා කියලා මම කියන්නේ අප්පිරියම් හිතන වචනේ කක්කා වගේ ඔයාලට මොකක් හරි ඒ වගේ එකක්ම දාගන්න කෙලින්ම ඇඟේ යවා ගන්න අභ්‍යන්තර තමුන්ගේ එකක් තියාගෙන වෙන කෙනෙක්ගේ එකක් දාගන්න ඔය අභ්‍යන්තර එකක් එපා බාහිර එකක් එපා මොනවද එපා පතවි තමයි එපා කරලා තියෙන්නේ මුළු පතවිම එපා මුළු ආපොම එපා අභ්‍යන්තරණු තමුණුත් මමනි හදාගත්ත නැගේ වෙන කෙනෙකුගේ මම ටිකුත් ගාගත්තා මුළු ආපොම එපා හරිද ඊට පස්සේ පිටිපස්සෙන් පිට වෙන වාතය හරි කවන්න පොදු වැසිකිළියක් හරි මතක් කරගෙන කවන්න ඔය වගේම වුණ අපෑගේ තියෙන කියලා මුළු ආපොම වායොම එපා කියනවා මුළු තේජොම එපා කියනවා අන්න ඔච්චරයි ඊට පස්සේ දෙයනේ කියලා ආකාසඤ්ඤායතනට ගියොත් හරිද ආකාසඤ්ඤායතනට දැන් හැම කෙනාටම ආකාසඤ්ඤායතනට මේ ඊයාට කළු පාටට පේන්නේ නැති කට්ටිය සරල බොහොම පොඩි ප්‍රමාණයක් ඉන්නවා ඒගොල්ලන් ටික ඔළුව ලොකු වෙලා වගේ දැනෙනවා ඉන්න විශාලයක් දැනෙනවා එහෙම නැත්නම් තමුන්ට තේරෙන්නේ නැත්නම් දෙයිනේ දැන් මම හරි සච්චාදිට්ඨානෙට කියලා රාගදේක මෝහක්ඛ්‍යාච නිබ්බුතෝති කියලා මේක කොට උනත් මේ ගිහිල්ලා රතන ගිහිල්ලා උපසමාදිට්ඨානෙට ගිහිල්ලා එහෙම යන්න මේ අවශ්‍ය ඔව් ඔව් එහෙම යන්න මේ අවශ්‍යතාවයක් නැහැ. හරිද? ඒගොල්ලෝගේ ඒ කට්ටිය මොකද කරන්නේ? මේ ආකාසඤ්ඤාන්තරයට හරි විඥානාන්තරයට හරි ගියොත් ඒගොල්ලෝ ඒ යන කට්ටිය රාග දේශ මොහක්ඛයාට නිපුතෝති කියන්නේ මොකද්ද? නිවනින් පිට මෙතන තියෙන්නේ මේ ආකාසඤ්ඤාතනේ ඒවා විඥානන්තේතන මෙව්වත් ඇයිල මේ උප්පත්තිය සකස් වෙන තැන්. මේ මොනවද මේ විකාර කියලා මේ ගොම්බෙට්ට කෑල්ලක් නේද මේක කියලා සත්‍යාදිට්ඨාරයට තියා බලනවා. සත්‍යාදිට්ඨාර චාගාදිට්ඨාර මට මේකත් එපා කියලා ඒකත් අතරලා පුළුවන් කට්ටිය ධර්ම ධාතුවත් ඔන්න අයින් කළා රාජ්‍යන්තර රෝලිසෝ මනස්කාර කියලා අභ්‍යන්තර මෙනි කියලා මේ ධර්ම ධාතුව ඒකත් එතෙන්ට නම් මං හිතන්නේ යන්න පුළුවන් කියලා එතෙන් ගියාම අනාශ්‍රයට යනවා. හරිද? පුළුවන් කෙනෙක් ඉන්නව නැති යන්න පරවෙනම කෙනෙක් ඉන්නවනම් ගිහලා එතනත් ගිහලා එතන අනාශ්‍රයටත් යන අනිත් කට්ටිය මේ පුළුවන් තමුගේ මට්ටමට මෙතන වැදගත්ම කොටස මොකද්ද? මේ වැදගත්ම කොටස තමයි මෙන්න මේ කොටස තමයි මට වෙන්න ඕනි. මෙතනින් එහාට අනිත් ගුරුවරයෝ ඇවිල්ලා මෙතනින් එහාට ඔයගොල්ලෝම ගෙනියයි මම ගෙනියන්නේ මෙන්න මෙතෙන්ට විතරයි. මේ ටික තමයි මම ගොඩාක් කලා පැහැදිලි කරා අනිත් ඒවා වේගෙන් පැහැදිලි කරා. මේ හිමි පැහැදිලි කරා මේ ටික නම් තේරෙන්නේ නැති වෙන්න නම් මම හිතන්නේ නැහැ කවුරුත් මෙතන ඉන්නවා කියලා. හරි? ඒ නිසා මේ ටික කරන්න. හරි? මේ ටික කරන්න මේ හිත උස්සලා විඥානයේ පොඩ්ඩක් අපේ භාෂාවෙන් කියන්නේ විඥානයේ පොඩ්ඩක් නිකන් අර කික් එකක් විඥාණයට දෙන්න ඕනි. පැහැදිලිද? එහෙම නැත්තම් විඥානය වෙන්නේ කොහොමද කික් එක දෙන්නේ නැවතත් කියනවා දානයක් දීපේක මතක් කරලා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දානේ තමුන් නිකන් දෙයියෙක් ගන්නට දානවා. දෙයියනේ මටත් අතහැරීමේ ගුණයක් මට තිබ්බ ඡාගේ හොඳට මතක් කරන්න ඕනේ. මට අතහැරීමේ ගුණයක් තිබුණා දිව්‍ය ලෝකේ දෙවරුන්ටත් මේකම තියෙනවනේ කියපු ගමන් එයා නෑ මොනවත් නෑ. හොඳ ජොලි විඥාණයට ජොලිය කියපු ගමන් අනිත්‍යයි කියලා දුක්ඛයි අනාත්තයි කියලා ඒක අතහැරලා දාලා අන්න හොඳට තියාගෙන හැම ගහන්න තියෙන්නේ මෙන්න මේ ටික. මොනවද හැම ගහන්නේ? මෙන්න මේ ටික හැම ගහන්න. පතවි ආපෝ තේජෝ වායෝ අභ්‍යන්තරය බල කරවහන ලස්ස අර වස්තුව කරගෙන ආය විඥානේ නැත්තරම නැති කරලා දාන්න. හරිද? හොඳටම නැති කරනකම් මේක බලන්න. කරලා බලන්න කොහොමද කියලා. හරි අපි ඊට පස්සේ කතා කරමු. හොඳයි. එහෙනම් මේක බලාගෙන දැනට මේක බලාගෙන කරන්න. පස්සේ ඩයග්‍රෑම් එක ඔයාලා ඔක්කොටම දීලා තියෙන ගෲප් එකේ දාලා තියෙන්නේ. ගෲප් එක බලාගෙන කරන්න.